හරි. අපේ බබාලා හැමෝටම තෙරුවන් සරණයි. කොහොමද ඉතින් ඔයාලට? අපි ඊයේ හම්බුණා නේද? ඊයේ හවස. ඒකනේ පුරුදු මුහුණු ටික තමයි ඉන්නේ. අද ගොඩක් බබාලාට ඊයේ හිටපු බබාලාට එන්න බෑ කිව්වා. අද පන්ති තියෙනවා කිව්වා නේද? සයුරට එහෙම ඉංග්‍රීසි පන්ති තියෙනවා කිව්වා. ඒ වුණාට ටීචර් කරන්න දෙයක් නැහැ. සෙනසුරාදා දෙවෙනි පත්‍රය කතා කරන්න වෙනවා 2-4 වෙලාවේ නේද? ඒ හින්දා යාලා එන්න බැරි දරුවෝ අපේ වෙනම බල අයියාලා නේද? අපේ කෝ උදම්ස ඉන්නවා නේද? බබසරත් ඉන්නවා, තිහාරත් ඉන්නවා, චමල්ෂත් ඉන්නවා. අපේ බබාලා ඔක්කොම ටික ඉන්නවා නේද? හරි. දැන් ඔයාලට අද වහින්නේ නෑ නේද? අද පායලා නේද? ඈ? දැන් මගේ පැටවුන්ට පේපර් එක ඊයේ තමයි දැම්මේ. නේද? දැන් පේපර් එක කලින් දාන්නේ නැති හේතුව මොකක්ද දන්නවද? පේපර් එකේ පොඩි මේ ප්‍රශ්න වගේක් කපන්න තියෙනවා පේපර් එකේ 23 වෙනි ගැටලුව අයින් කරන්න. ඒක ඔයාලට ලොකු වැඩි දැනට. ඔයාලා 4 වසරනේ තව ඉන්නේ. තව 5ට ගිහින් නැහැ නේ. හින්දා 23 වෙනි ගැටලුව අයින් කරමු. එක කපන්න ඉරකින්. 23 වෙනි ගැටලුව. හැමෝම උදම්ස පේපර් එක ගත්තද? පේපර් එක ගන්න බැරි වුණාද? අපි ස්ක්‍රීන් ෂෙයා දානවා. එතකොට බලාගමු. නැත්තම් බෝඩ් එකෙත් පේනව නේද මගේ පැටවුන්ට? එතකොට පේපර් එකේ කර ලියා ගන්න පුළුවන් ගැටලුව අපි ලියාගමු. දැන් ඡේදෙනම් මගේ බබාට ලියා ගන්න බෑනේ නේද? ඒකේ උත්තර ටික හොඳට අහගන්න ගන්න විදිය. හරිද? දැන් අද අලුත් වැඩන්නේ මොකද්ද? ඔයාලගේ පේපර් ක්ලාස් එකේ දෙවෙනි පත්‍රය ආශ්‍රිත පේපර් ක්ලාස් එක තමයි ඔන්න පළවෙනි දවස. ඉස්සෙල්ලාම දවස අද නේද? දැන් පේපර් එක ගෙදරින් ලියන් ආපු බබාලා ඉන්නවද? යහාරා ලියලා හොඳයි. සම්දීප්ත පුතත් ලියලා. very good. තනුදිත් ලියලා. හරි very good. තව කවුද ලිව්වේ? හැමෝම කැමරා ඔන් කරගෙන ඉන්න. ලියන්න බැරි වුණාට කමන්නේ. ටීචර් උගන්වද්දි හරියට අහගනිමු. හරිද? පබසරාට ලියන්න බැරි වුණාද? හරි කමන්නේ පබසරා. පබසරා පේපර් එක ලියන් ආවද? ලිව්වද? very good. හරි. දැන් ඔන්න ඔයාලගේ පේපර් ක්ලාස් එක අද. ඔන්න දැන් ඔයාලට පේපර් එකක් හම්බෙලා දිනවා ලකුණු 100ක් හම්බෙනවා ඒකට නේද? කීයක් හම්බෙනවද? ලකුණු 100ක් හම්බෙනවා පේපර් එකට. අපි බලමු ලියපු දරුවෝ ලකුණු කීයක් එනවද? දැන් ටීචර්ත් එක්ක අනිත් බබාලා කරමු. හරිද? එන්න බැරි බබාලා රෙකෝඩින් එක බලයි. හරිද? දැන් ඊයේ හිටපු බබාලාට අද ගොඩක් අයට එන්න බැහැලු. උනාට ටීචර්ට පුළුවන් වෙලාවේ තමයි ටීචර් පන්තියේ දැම්මේ. හරි. අපි ඒ ගැන පස්සේ හිතමු. හරි. දැන් ඔන්න ඔයාලගේ පේපර් එකේ පළවෙනි ප්‍රශ්නේ හැම ශිෂ්‍යත්ව පේපර් එකකම පළවෙනි ප්‍රශ්නේ මුල්ම ප්‍රශ්න ටික එන්නේ සිංහල වලින්. දන්නවනේ ඒක නේද? ඔයාලා දන්නවනේ ඉතින් ගෙදරදී පේපර් කරනවානේ. ඊට පස්සේ මොනවද එන්නේ? උපකාරක පද වලින් එනවා නේද? ඉංග්‍රීසි දෙමළ වලින් එනවා. ඊට පස්සේ අනේ ගණිතයෙන් එනවා නේ. ඊට පස්සේ මොනවගෙන්ද එන්නේ? ගණිතයෙන් එනවා. ඊට පස්සේ මොනවගෙන්ද එන්නේ? පරිසරයෙන් එනවා නේ. ආසම විෂයනේ පරිසරය. ඈ අපේ වටපිටාවනේ නේද? අනේ ආස වෙන්න එපායයි නේද? හරි පරිසරයෙන් එනවා. ඊට පස්සේ මොනවගෙන්ද එන්නේ? ඊට පස්සේ ආසම එක තියෙනවා. මොකක්ද ආසම දෙක? රචනාව තියෙනවා. ආසම දේ මොකද්ද? රචනා. රචනා ලියන්න ආසයි නේද? ආසම දේ රචනා අනේ ඩීජේ වුණාට අමාරුම එකත් මට රචනාව තමයි නේද? රචනාවට හරි අමාරුයි. හැමෝම ආසම රචනාවට තමයි. හැබැයි අමාරුමත් රචනාව කියනවා. එකක්වත් අමාරු නෑ අපිට නේද? හැමදේම ලේසි. හරි. එතකොට මගේ පැටවුනේ අපි පළවෙනි ප්‍රශ්නේ ඉඳන් කතා කරමු. ටීචර්ත් එක්ක කතා කරගෙන තමයි වැඩේ කරන්න ඕනේ. පළවෙනි දවසනේ නේද? කලබල නොවි ලස්සනට පිළිවෙලට වැඩේ කරමු. ටීචර්ට බබා ටීචර්ත් එක්ක වැඩ කරන පළවෙනි දවසේ නැත්තම් කලින් පන්ති වල වැඩ කරනවා ඇති නේද? ඉස්කෝලෙත් කරනවනේ දෙවෙනි පත්‍රේනේ. හවස 4 වෙනකම් පන්ති තියෙනවනේ. ඒකනේ අම්මිත් එක්කත් කරනවනේ නේද? හරි. ඔන්න පළවෙනි ප්‍රශ්නේ මොකද්ද කියන්නේ? ඡේදයක් තියෙනවා. මොකද්ද කියලා තියෙන්නේ? සියටල් කියන කෙනෙක් ඉන්නවලු. කවුද? සියටල්. සියටල් නාමය. සියටල් කියන්නේ නාමය. මොකක් හරි නාමයක්. සියටල් නාමය සදාකාලික වීරත්වයෙන් පිදුම් ලබන්නේ පරිසරය සහ සොබාදහම සම්බන්ධයෙන් ඔහුගේ මේ ශ්‍රේෂ්ඨ චින්තනය නිසා මෙහා කියවන ටීචර් උදම්ස නිසා මේ පේපර් එක දිහා බලන හරි මේ බෝඩ් එක පේනව නේද බබාලට? අපේ පැටවු ටිකට මැණික් කැට ටිකට පේනවද? හරි එතකොට අපේ මැණික් කැට ටික අහගන්න. හරිද?
හරි. තාක්ෂණයට වඩාත් නේ තාක්ෂණයට වඩාත් සමීප වූ නූතන මිනිසා අද නැවත ගම් දනව් හා වනාන්තර සොයා ඇදෙන්නේ මේ සත්‍ය නැවත අවබෝධ කරගත් නිසාමය. අන්න සත්‍ය අවබෝධ කරගෙන මොකද්ද වෙලා තියෙන්නේ යාලා? තාක්ෂණය කියන එකට ඇදුණු මිනිස්සු දැන් ගම් දනව් හා වනාන්තර සොයා ඇදෙන්නේ සබාදහම ගැන පරිසරය ගැන මොකද්ද අවබෝධයක් ඇති වෙලා නේද? ඊට පස්සේ කියනවා සදාකාලික වීරයෙකු සදාකාලිකම වීරයෙක්ලු කවුද? සියැටල් නම් එයා කවුද? රතු ඉන්දීය නායකයෙක්. සියැටල් නම් රතු ඉන්දීය නායකයාගේ ඓතිහාසික කතාව අපි අදට වැදගත්ය කියලා තියෙනවා. කතාවම අදට මේ අද කාලෙට වැදගත්. හරි. දැන් කියනවා ඡේදය ඇසුරින් පිළිතුරු සපයන්න. ඔන්න දැන් පේපර් එකක් හම්බුනහම මුලින්ම හොඳට කියවන්න ඕන. සිංහලවල පළවෙනි ගැටලු ප්‍රශ්න එන්නේ මොකද්ද? ඡේදයක් ඇසුරෙන් පිළිතුරු ලියන්න. එතකොට මුලින්ම පේපර් එක අතට ගත්ත ගමන් ඉස්සලා මොකද ලියන්නේ? විභාගාංකය ලියන්න ඕන. තාම ඔයාලට විභාගාංකයක් නැහැ නේද? එතකොට මොකද කරන්නේ? ඔයාගේ නම ලියන්න ඕන පේපර් එක උඩින්. කොතනින්ද පේපර් එක උඩින් ඔයාගේ නම ලියන්න ඕන. නම ලියලා පළවෙනි ගැටලුව කියවන්න ගන්න ඕනි. දැන් ඔයාලා ළඟ තියෙන පේපර් එකේ නම ලියලා නැත්නම් නම ලියා ගන්න. හරි. නම ලියලා ඊට පස්සේ මේ ඡේදෙ කියවන්න ඕන ටීචර් කියෙව්වා වගේ. හරිද? නම පුරුද්දක් විදිහට අදටත් හැමදාම ශිෂ්‍යත්ව විභාගයට යනකම් ඔයාගේ නම ලියන්න ඕන. බැරි වෙලාවත් දැන් ටීචර්ත් එක්ක පන්ති සම්බන්ධ වෙන බබාලට නම්බර් එකක් දෙන්න පුළුවන්. ඒ නම්බර් එක දුන්නාම එතකොට ඔයාලට ඒ නම්බර් එක තමයි ලියන්න වෙන්නේ. හරිද? හරි. දැන් ඊට පස්සේ ඔන්න ඡේදය ඇසුරෙන් මොකද්ද කියන්නේ? පිළිතුරු සපයන්න. බබාලා දැන් දවල්ට එහෙම කාලද? පත් කෑවනේ බඩගිනි නෑනේ නේද? අද ගෙදරනේ නේද තියාලා. ඒකනේ. හරි. ඔන්න කියනවා මොකද්ද කියන්නේ? ඡේදය ඇසුරෙන් පිළිතුරු සපයන්න ඕනේ. එතකොට ඔන්න ඡේදයේ නැති වචන දාන්න පුළුවන්ද? බෑ. ඡේදයේ තියෙන වචන තමයි දාන්න ඕනේ. සමහර දරුවෝ ඡේදයේ නැති දේවල් ලියනවා. එහෙම බෑ. මේ ඡේදයේ තියෙන චූටි දේ තමයි මේ මෙතෙන්ට ගන්න ඕනේ උත්තරේට නේද? අලුතෙන් වචන දාන්න අලුතෙන් අකුරු දාන්න ඕනේ නැහැ. පේපර් එක ලියද්දි නිවැරදි අත් අකුරු ලියන්න ඕන, හරි අක්ෂර වින්‍යාසය ලියන්න ඕන නේද? ලස්සන පැහැදිලි අකුරු. මොකද පේපර් එකට ලකුණු දෙකක් සමහර අවුරුදු වල ලැබෙනවා. නිවැරදි අස්සන අත් අකුරු වලට නේ. අත් අකුරු වලට ලකුණු දෙකක් ලැබෙනවා. දැන් මේ පේපර් එකේ ටීචර් ලකුණු දෙනවා අත් අකුරු වලට ලකුණු දෙකක්. හරි. ඊට පස්සේ මොකක්ද කියන්නේ? සියටල් නාමය සදාකාලික වන්නේ කුමක් නිසාද අහනවා. මොකක් වෙලාද සදාකාලික වෙලා තියෙන්නේ? සියටල් නාමය සදාකාලික වීරත්වයෙන් පිදුම් ලබන්නේ මොකද්ද කියලා ඔන්න ඉස්සරහා තියෙනවා. මොකද්ද කියලා තියෙන්නේ? පරිසරය සහ සබාධම සම්බන්ධයෙන් ඔහුගේ මේ ශ්‍රේෂ්ඨ චින්තනය නිසා ඔහුගේ චින්තනය මොකද්ද? පරිසරය සහ සබාධම සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨ චින්තනයෙන්ද තමයි එයා පිදුම් ලබන්නේ. නේද? සියටල් නාමයෙන් පිදුම් ලබන්නේ හේතුව මේ සදාකාලික වන්නේනේ අහන්නේ. එතකොට මොකද්ද කියලා තියෙන සදාකාලික වන්නේ කියලා මේ සදාකාලික වීරත්වයෙන් පිදුම් ලබන්නේ පරිසරය සහ සබාධම සම්බන්ධයෙන් ඔහුගේ මේ ශ්‍රේෂ්ඨ චින්තනය නිසාම. ඕන ටීචර් ගොඩාක් ගෙහුවේ ඔක්කොම ලියන්නේ නැහැ. මොනවද දන්න ලියන්නේ? අර පේන්න තමයි ඔය ටික ගෙහුව. ලියන්න ඕනේ මොකක්ද දන්නවද? පරිසරය සහ සබාධම සම්බන්ධයෙන් ඔහුගේ මේ ශ්‍රේෂ්ඨ චින්තනය නිසා කියලා ලියන්න ඕනේ. උච්චරයි ලියන්න ඕනේ. චින්තනය කියලා ලිව්වත් ඇති. මොකද? ලියමු ලස්සන අකුරෙන්. හරි. ඔන්න ලස්සන අකුරෙන් ලියන. මොකද්ද ලියන්නේ? පරිසරය සහ ටීචර්ත් එක්කම ලියාගෙන යමු. පරිසරය හරිනම් හරියක් දාගන්න ලකුණක් හම්බ වෙනවා. පරිසරය සහ සබාධම නේද? පරිසරය සහ සබාධම පරිසරය සහ සබාධම සම්බන්ධයෙන් ඔහුගේ ටීචර් මෙතන පල්ලෙහෙන් ලියන්නම් ඈ. සම්බන්ධයෙන් ඔහුගේ චින්තනය එච්චරයි ලියන්න ඕනේ. ඊට එහා ලියන්න යන්න ඕනේ. ඔහුගේ චින්තනය නිසා කියලා ලිව්වට කමක් නැහැ ලකුණු කැපෙන්නේ නැහැ. ඔහුගේ චින්තනය
ඔහුගේ චින්තනය. ඔහොම ලිව්වහම ඇති. ඔන්න ලකුණක් හම්බ වෙනවා. ඒක හරිනම්. හරිද මගේ පැටවුනේ? ඒක හරිනම් ඔයාලට ලකුණක් හම්බ වෙනවා. ඔන්න හරියක් දාගෙන ලකුණක් දාගන්න ලියපු බබාලා. ලකුණක් දාගන්න. ඊට පස්සේ මෙහි සඳහන් පරිදි සියටල් යනු කවුද? සියටල් කියන්නේ කවුද? රතු ඉන්දියානුනේ. ඔය මොකද කියලා තියෙන්නේ? සදාකාලික වීරයෙකු සියටල් නම් කවුද? රතු ඉන්දීය නායකයාගේ ඓතිහාසික කතාවම අදට වැදගත්. අදට හෝ අපට අදට කියලා කිව්වත් අවුලක් නැහැ. වැරද්දක් නැහැ නේද? අපට වැදගත්තේ නැත්නම් අදට වැදගත්තේ. අපට කියලා වෙනස් කරගත්තත් අවුලක් නැහැ. හරිද? උන්ට අද ගැන තමයි ඔය කියන්නේ. හරිද? එතකොට මොකද උත්තරේට ලියන්න ඕනේ රතු ඉන්දීය නායකයා කියලා නේද? මොකද ලියන්න ඕනේ රතු ඉන්දීය නායකයා කවුද? මෙහි සඳහන් සියටල් යන කවුරුන්ද? එයා කවුරු කෙනෙක්ද? රතු ඉන්දීය නායකයා. ඔයාලා ඉරේ ලියන්න. රතු ඉන්දීය නායකයා. රතු ඉන්දීය නායකයා කියලා හරියක් දාගෙන ලකුණක් දාගන්න. එතන ලකුණු එකක් එනවා. හරිද? ඊට පස්සේ දැන් තනුදිගේ හරිද? හරි. ඔබසරාගේ හරිද? කොතියාර හරි. හරි හරි. ඊළඟ එක මොකද්ද කියලා තියෙන්නේ? නූතන මිනිසා වඩාත් සමීපව සිටියේ කුමකටද? නූතන මිනිසයා දැන් මිනිසයා. කවුද නූතන මිනිසා? අපි. නූතන කියන්නේ දැන්. දැන් ආයේ මොනවටද වඩා සමීපව ඉඳලා තියෙන්නේ? මොනවටද තනුදී? කියලා තියෙන මොකද්ද? සියටල් නාමය. මොකද්ද කියලා තියෙන? සියටල් නාමයේ සදාකාලික වීරත්වයෙන් පිදුම් ලබන්නේ පරිසරය සහ සෝබාදහම සම්බන්ධයෙන් ඔහුගේ ශ්‍රේෂ්ඨ චින්තනය නිසාමය. ඊට පස්සේ මොකද්ද කියලා තියෙන්නේ? තාක්ෂණයට වඩාත් සමීප වූ නූතන මිනිසා. හරි තියෙන්නේ? තාක්ෂණයට වඩාත් සමීප වූ නූතන මිනිසා. නූතන මිනිසා මොනවට සමීප වෙලා? තාක්ෂණයට. එතකොට ලියන්න ඕනේ මෙතන මොකක් කියලාද? තාක්ෂණයට කියලා ලියන්න ඕනි. නේද? තාක්ෂණයට. ඔන්න තාක්ෂණයට කියලා ලියා ගන්න. හරිද? එකට හරිනම් හරියක් දාලා ලකුණක් දාගන්න. හරිද? ඊට පස්සේ ඔන්න ඊළඟ එකේ කියනවා මොකද්ද කියන්නේ ඊළඟේ? කැලෑ යන වචනයට නේද? මොකද කියන්නේ කැලෑ යන වචනයට සමාන පදයක් ඡේදයෙන් සොයා ලියන්න. ඔන්න කැලෑ යන වචනයට සමාන පදයක් ඕකේ තියෙනවලු. මොකද්ද කියන්නේ? අද නැවත මිනිසා අදනේ මිනිසා අද නැවත ගම් දනව් හා වනාන්තර සොයා. මොනවා සොයාද? ගම් දනව් හා වනාන්තර. එතකොට කැලෑ කියන එකට මොකද්ද සමාන පදය? අහන්නේ සමාන පදය. වනාන්තර. වනාන්තර කියලා ලස්සනට ලියන්න ඕන පොඩි අකුරෙන්. ලොකු අකුරු ලියන්නේ නැහැ පහේ බබාලා. හරිද? පහේ බබාලා ලොකු අකුරු ලියන්නේ නැහැ. 4 වසරෙන් ලිව්වට පහට යද්දී සිංහලවලදී ඕන් අකුරු චුට්ටක් පොඩි කරන්න කියලා උගන්වනවා. හරිද? වනාන්තර. හරි. එතකොට ඒක හරිනම් හරියක් දාගන්න. හරියක් දාලා ලකුණක් දාගන්න. හරි. ඊට පස්සේ ඉතිහාසයට අයත් යන්නට මොනවද අයත්? ඉතිහාසයට අයත් යන්නට මෙහි යෙදී ඇති තනි පදය කුමක්ද අහනවා. මේකේ යෙදිලා තියෙන තනි පද එක පදයක්. ඓතිහාසික වූ තනුදී ඓතිහාසික නේද? ඓතිහාසික සම්බන්ධය ගැන නායකයාගේ ඓතිහාසික කතාවම අදට වැදගත්ලු. අපිට වැදගත් වෙනවා නායකයාගේ ඓතිහාසික කතාව. මොකද්ද කියලා දෙන්නේ? මෙන්න මේ. ඉතින් ඓතිහාසික කියලා තැන් දෙකක තියෙනවා නෙමෙයි. ඓතිහාසික. තව කොතනද තියෙන්නේ? දෙකක නෑ එකක නේ තියෙන ඓතිහාසික. ඓතිහාසික කතාවම වැදගත්ලු නේද? එතකොට ඉතිහාසයට අයත් යාලා. ඓතිහාසික. ලියා ගන්න. ඓතිහාසික කියලා. අන සමාන පදයක්. ඓතිහාසික.
ඉතිහාසයට අයත්. ඓතිහාසික. ඒක හරිනම් ලකුණයි. හරිනම් එක ලකුණයි. ඊට පස්සේ නූතන මිනිසා නැවත ගම් දනව් හා වනාන්තර සොයා හැදෙන්නේ ඇයි? දැන් ඔන්න නූතන මිනිසා තාක්ෂණයට සම්බන්ධ වෙලානේ හිටියේ. දැන් ඔන්න එයාලා ආය යනවලු ගම් දනව් වලට. ඇයි යන්නේ? මොකද්ද මේ වාක්‍යයේ තියෙන්නේ? මොකක් තේරුම් අරන්ද එයාලා යන්නේ? මොකක්ද එයාලා අන්තිමට තේරුම් ගත්ත ඇත්ත? මොනවද ඇත්ත? මේ තියෙන්නේ මිනිසා ගම් දනව් සොයා මොකද්ද? අද නැවත ගම් දනව් හා වනාන්තර සොයා දෙන්නේ මේ සත්‍ය නැවත අවබෝධ කරගත් නිසාය නේද? නූතන මිනිසා සත්‍ය අවබෝධ කරගත්ත නිසා. එතකොට මොකද්ද ලියන්නේ හේතුව? සත්‍ය නැවත අවබෝධ කරගත් නිසා කියලා ලියනවා නේද? ලියනවා සත්‍ය නැවත අවබෝධ කරගත් නිසා කියලා ලියනවා. එතන ලියා ගන්නවා සත්‍ය නැවත අවබෝධ කරගත් නිසා. සත්‍ය නැවත අවබෝධ කරගත් බැවින්. බැවින් නැදී අවබෝධ කරගත් නිසා කියලා ලියන්නේ. කොහොම ලියන්නේ? සත්‍ය නැවත අවබෝධ කරගත් නිසා. හරි ඒක හරිනම් මගේ පැටවු ලකුණක් දාගන්න. එකයි. එක ලකුණක් එනවා. නේද? හරි ඊළඟ එක. ඔන්න තව දෙවෙනි. ඔන්න දැන් ඒක හරිනම් මුළු ලකුණු සංඛ්‍යාව කීයද? 6යි. ඔක්කොම හරිනම් ලකුණු 6ක් ලැබෙනවා ඔයාලට. නේද? එක ගානේ ලකුණු 6ක් ලැබෙනවා. දැන් තනුදේ කීයද? 6න් 6 හරිද? very good. තියාරගේ. හරි. සම්දීප්ත පුතාගේ. නියමයි හා. හරි. හරි. චමල්ෂා කිව්වද පේපර් එක? කීයක් හරිද දැන්? හරි අපි අන්තිමට ලකුණු ගැන කතා කරමු. දැන් පේපර් එක කතා කරගෙන යමු නේද? හරි. ඔන්න පුතේ ඔයාලට සිංහල වල ව්‍යාකරණ කියලා දෙනවා. ටීචර් ඔයාලට වෙනම සිද්ධාන්ත පන්තියේදී ව්‍යාකරණ කියලා දෙන්න. ඒ ගැන බය වෙන්න එපා. ඔයාලට ව්‍යාකරණ ආයේ කිසිම මොකක් ආවත් වරදින්න නැති වෙන ටීචර් ව්‍යාකරණ කියලා දෙනවා. දැන් පේපර් එකේ හින්දා ටීචර් සම්පූර්ණ ව්‍යාකරණ කියලා දෙන්න යන්නේ නැහැ. හින්දා බය වෙන්න එපා. වැරදුනත් ඔයාලා ව්‍යාකරණ කටපාඩම් කරවනවා ටීචර්. මොන ව්‍යාකරණයවත් කරන්න පුළුවන් විදිහට උගන්වනවා. හරි. දැන් මොකද මේ කියන්නේ පහත එක් වගන්තිවල. මොකද්ද? පහත එක් වගන්තිවල උක්ත ආඛ්‍යාත සම්බන්ධය නිවැරදි නම් හරි ලකුණද වැරදි නම් වැරදි ලකුණද වරහන් තුල යොදන්න කියලා කියනවා. ඔන්න පළවෙනි එකේ තියෙනවා දරුවෝ ඇය එනතුරු බලා සිටියාය කියලා තියෙනවා. මට කියන්න මේක හරිද වැරදිද? දරුවෝ ඇය එනතුරු බල. අපි වාක්‍යයක මොකද්ද මුලින්ම කරන්නේ? උක්තයක් තියෙනවා ආඛ්‍යාතයක් තියෙනවා. ආඛ්‍යාතය කියන්නේ ක්‍රියාව. ක්‍රියාව කරන්නේ කවුද? එතකොට ආඛ්‍යාතේ ක්‍රියාව මොකද්ද යන? කොහෙද යන්නේ? සිට බලා ඉන්නවා. ඔන්න බලාගෙන ඉන්නවලු. බලාගෙන ඉන්නේ කවුද? දරුවෝ. එතකොට බලාගෙන ඉන්නේ දරුවෝ නිසා උක්තේ වෙන්නේ කවුද? ක්‍රියාව කරන්නා තමයි උක්තේ වෙන්නේ. දැන් බලන්න මගේ පැටවුනේ බලා සිටියාය කියලා දින. එතකොට බලා සිටින්නේ කවුද? දරුවෝ තමයි බලා සිටින්නේ. නේද? ඇය බලා ඉන්නවද? නෑ. එතකොට මෙතන පුතේ ඇය කියන එක අපි උක්තේ විදිහට ගන්න. ඇය කියන එක උක්තේ විදිහට ගත්තොත් ඇය සිටියාය තමයි එන්නේ. හැබැයි මෙතන දරුවෝ ඇය එනතුරු බලා සිටියාය කිව්වහම දරුවෝ උක්තේ වෙලා තියෙනවා නේද? ඒ හින්දා දරුවෝ කියන බලා ඉන්නේ දරුවෝනේ. එතකොට ලියන්න ඕනේ දරුවෝ ඇය එනතුරු බලා සිටියෝය වෙන්න ඕනේ. එතකොට අප්‍රාණවාචී ප්‍රාණවාචී දරුවෝ කියන එක අප්‍රාණවාචී නෑ ප්‍රාණවාචී වෙද්දී මොකද මේ දරුවෝ කියන එක ප්‍රාණවාචී බහුවචනයි නේද? බහුවචන වෙද්දී ක්‍රියාව මොකද වෙන්න ඕනේ? බහුවචනයේදී ක්‍රියාවත් බහුවචනයෙන් තියෙන්න ඕනේ නේද? එතකොට සිටියෝය වෙන්න ඕන මෙතන සිටියෝය වෙන්න ඕන. සිටියෝය. එතකොට මේ වාක්‍ය වැරදි කියලා තමයි එන්න ඕනේ. බලා සිටියෝය.
දරුවෝ ඇය එනතුරු බලා සිටියෝය. හරි නේද යාරා? හරි. ඊට පස්සේ ඊළඟ එක මොකද්ද? ඉරේෂාද මමද අඹ කෑවාය. අඹ කෑවේ කවුද? දෙන්නාම අඹ කාලා. ඉරේෂත් අඹ කාලා මමත් කාලා. හැබැයි මගේ පැටවුනේ මම අපි ආවොත් අනිත් අයව මොකද වෙන්නේ? අමතක වෙනවා. මම කියන එකෙන් උක්තේ අනුක්තේ ක්‍රියාව තියන්න ඕනේ. එතකොට මම තමයි උක්තේ වෙන්නේ මෙතන. ඉරේෂයි මමයි කෑවට ඒත් බහුවචනේන්නේ. මේ ඉරේෂා කෑවා මමත් කෑවා. හැබැයි අඹ කෑව මම කියන තියෙන හින්දා මී වලින් අවසන් වෙන්න ඕනේ. කෑවාය. මෙයා මොකද කරලා තියෙන්නේ? ඉරේෂා ගැහණු ළමෙක් ඉඳ කෑවාය කියලා දාලා. එහෙම බෑ. ඉරේෂාද මමද අඹ කෑවෙමි. කෑවාය කාලේ ඉවරයි. කෑවෙමි. කෑවෙමි වෙන්න ඕනි. එතකොට මේක මොකද වෙන්නේ? වැරදි. ඒ වාක්‍යයත් වැරදි. තේරුණාද? තනුදිට තේරුණාද? තියාරට සම්දීප්ත පුතාලට අපේ හැමෝටම තේරුණානේ. චමල්ෂා තේරුණාද ටීචර් කියපු එක? තුන්වෙනි එකේ මොකද්ද බලන්න? මද සුළඟින් ගස් සෙලවෙති. ඔන්න අහගන්න හොඳට මතක තියාගන්න. ගස් කිව්වත් ගස කිව්වත් ගල කිව්වත් ගල් කිව්වත් නිවස කිව්වත් නිවාස කිව්වත් ඒවා මොනවද? මොන පදද? මොන ඒවා නාම පද තමයි. මොනවද? අප්‍රාණවාචී. ඒවට පණ තියනවද? ගහට පණ තියනවද? නිවසට පණ තියනවද? එතකොට මගේ පැටවුනේ ඔන්න හොඳට මතක තියාගන්න. අප්‍රාණවාචී පණ නැති වුණොත් ඒවා ගස් උනත් වැල් උනත් එක ගහක් උනත් හැම වෙලේම ක්‍රියාව තියන්නේ මගේ පැටවුනේ ඒක වචනේ. දැන් බලන්න මද සුළඟින් මොනවද හෙලවෙන්නේ? සෙලවෙන්නේ ගස්. හරි. සෙලවෙන්නේ ගස්. හැබැයි ගස් කියන එක ඔයාලා හිතනවා ගස් කියන එක බහුවචන හින්දා සෙලවෙති හරි කියලා නෑ පුතේ. අප්‍රාණවාචී මේ ගස් කියන එක හැම වෙලේම මොකද මේ ටීචර් ලියන ඒවා ලියාගන්න පේපර් එක ගාවින් හරි රතු පෑනෙන් මොනවද? අප්‍රාණවාචී. අප්‍රාණවාචී වුණාම ක්‍රියාපදයේ බහුවචන වුණා. බහුවචන වුණත් ඒක වචන වුණත් මොකද වෙන්නේ? ක්‍රියාව තියන්නේ පුතේ ඒක වචනේ. හරිද? අප්‍රාණවාචී මේ උක්තේ අප්‍රාණවාචී බහුවචන වුණා. ඒක ගස් වුණත් ගල් වුණත්. ගස වුණත් ගල් වුණත් ගල වුණත් ගඟ වුණත් ගංගා වුණත් නේද? තරු වුණත් තරුව වුණත්. තරුව කියව තරුව බබලති වෙන්නේ නෑ. තරුව බබලයි. තරු කිව්වත් තරු බබලති. මොකද වෙන්නේ මේක? ක්‍රියාව හැම වෙලේම තියන්න ඕනේ ඒක වචනයෙන්. ඒක වචනෙන් ඒවා කියලා දෙන්නම් ටීචර් සිද්ධාන්ත පන්තියෙන්. දැන් මේ වාක්‍යයේ මොකද වෙන්නේ? සෙලවෙති නෙමේ මද සුළඟින් ගස් සෙලවෙයි වෙන්න ඕනේ පුතේ. මොකද්ද වෙන්න ඕනේ? මද සුළඟින් ගස් සෙලවෙයි. මද සුළඟින් ගස් සෙලවෙයි කියලා එන්න ඕනේ. තේරුණාද? එතකොට මේකත් වැරදි නේද? සෙලවෙයි කියලා එන්න ඕනේ. මතකද? තරු අහසේ තරු බබලති කිව්වොත් වැරදි. තරු කිව්වා කියලා තරු ඒක වචන උනත් බහුවචන උනත් ක්‍රියා තරු කියන එක අප්‍රාණවාචී පණ නැහැ. පණ නැති දෙයක් නම් හැම වෙලේම ක්‍රියාපදේ තියන්නේ ඒක වචනේ. තරු බබලයි. තරුව බබලයි. එහෙම තමයි අප්‍රාණවාචී වෙද්දී. ඒවා ටීචර් කියලා දෙන්නම් සිද්ධාන්ත පන්තියේදී. දැන් ඕක වැරදි. සෙල වෙයි වෙන්න ඕනි. හරි ඊට පස්සේ අපි කඩේට යමු අන්නේ. ඒක නම් හරි නේද? අපි දන්නවනේ අපි කිව්වොත් මුම් වලින් අවසන් වෙන්නේ ඒ වාක්‍ය හරි. ඊට පස්සේ ගායකයා කියන්නේ එක්කෙනෙක්. ගායකයා ගීයක් ගැයුවාය. ප්‍රාණවාචී ඒක වචනයි. ගායකයා ගීයක් ගැයුවේ කවුද? ගායකයානේ. එතකොට ගැයුවේ කිව්වහම ඒක වචනෙන්ම තමයි ක්‍රියාපදය තියන්නේ නේද? මොන වචනෙන්ද ක්‍රියාපදේ තියන්නේ? ඒක වචනේ. අප්‍රාණවාචී නෙමෙයි මෙයා ප්‍රාණවාචී ඒක වචනේ හින්දා ක්‍රියාපදයක් ඒක වචනයෙන්මයි තියන්නේ. එතකොට ඒක හරි. ඔන්න. මේ පහ හරි නම් ඔහොම ලකුණු 5ක් හම්බ වෙනවා. කීයක්ද හම්බ වෙන්නේ? ලකුණු 5ක් හම්බ වෙනවා. හරි නම් හරි දාගන්න මෙහෙම. හරිද? ඔන්න ඔහොම හරි 5ක් දාගන්න. වැරදි වුණාට කමන්නේ නැහැ. ටීචර් ඉන්නේ ඔයාලට උගන්වන්නනේ. නේද? වැරදුනාට කමන්නේ. ඊට පස්සේ ඕක ලියා ගන්න. මේ ටීචර් කියලා දුන්නු ටික ලියන්න. මෙතන කෑවෙමි ඈ. කෑවෙමි. හරි. ඊළඟ එකට යන්න ඕක ලියාගත්තා ඉන්නවනම් ලියා ගන්න නැති අය ඉන්නවනම් ඕකට ලකුණු 5යි.
තියාරගේ දැන් කීයද තියාරගේ? very good. තනු දිගේ පහයක් ලකුණු තියනවාද? එහෙනම් මේකට කීයද පහෙන්? 5යිද? very good. හරි ඊළඟ එකට යමු. හරි ඔන්න ඊළඟ එක මොකද්ද කියන්නේ? පහත සඳහන් වාක්‍ය අතීත කාලයට හරවා ලියන්න. මොන කාලයටද හරවන්න ඕනේ? අතීත කාලයට. එතකොට උගුස්සා ඉහළ අහසේ පියාසර කරයි. උගුස්සා කියන්නේ ඒක වචනද බහු වචනද? ඒක වචනයි. එක්කෙනෙක් එක උගුස්සෙක්. එතකොට ඒක වචන වෙලා ඒක අතීත කාලයෙන් කරන්න ඕනේ. උගුස්සා ඉහළ අහසේ පියාසර කරයි කියලා තියෙන්නේ වර්තමාන කාලේ. ඒක අතීත කාලයට හරවද්දී උගුස්සා ඒක වචනේ ඉඳන් මොකද කරන්නේ? උගුස්සා ඉහළ අහසේ පියාසර කළේය. කරලා ඉවරයි. අතීත කාලයට යන්නේ නේද? ලියමු උකුස්සා නේද? උකුස්සා ඉහළ අහසේ පියාසර කළේය නේද? පියාසර කළේය. පියාසර කළේය කියලා තිත තියන්න ඕනි. නැවතීමේ තිත නැත්තම් ලකුණු දෙන්නේ නේද? උකුස්සා ඉහළ අහසේ පියාසර කළේය. හරි. ඊට මම පොතක් කියවමින් මෙතන පුතේ කියමින් නෙමෙයි කියවමින් වෙනවා. ඒතර වා එන්න ඕනි. කියවමින් සිටිමි. මම පොතක් කියවමින් සිටිමි. එතකොට මොකද වෙන්නේ? මම කිව්වොත් මී වලින් අවසන් වෙන්න ඕනේ. හැබැයි මේක අතීත කාලේ. එතකොට කියවමින් සිටියෙමි. කරලා ඉවරයි ක්‍රියාව. මම කරලා ඉවරයි. දැන් නෙමෙයි කරලා ඉවරයි. දැන් මේ තියෙන දැන්. කරලා ඉවර නම් මම පොතක් කියවමින් සිටියෙමි නේද? කියවමින් සිටියෙමි. කරලා ඉවරයි. කියවලා ඉවරයි. කියවලා සිටියෙමි. කියවමින් සිටියෙමි. හරි. නැවතීමේ තිත තියෙන්න ඕන. මේ දෙක හරිනම් හරි දාගන්න. හරි දාන්න ලකුණ ලැබෙනවා. හරිද? හරි. ඊළඟ එක මොකද්ද? ඊළඟ එකේ තියෙන්නේ මොකද්ද? පහත සඳහන් වචන නිවැරදිව ගලපා අර්ථවත් වැකියක් ලියන්න කියන ඕන්න ඔය විදිහට එනවා ගැටලුව. පහත සඳහන් වචන නිවැරදිව ගලපා අර්ථවත් වැකියක් ලියන්නලු. මොනවද? ඔන්න දෙනා තියෙනවා, ඔහු තියෙනවා, වත්තට තියෙනවා, සෑම තියෙනවා, ඌහ තියෙනවා, ම තියෙනවා. මගේ පුතේ මෙහෙම එකක් තියද්දි මුලින්ම ඔයාලා කරන්න ඕනේ අංක දාගන්න. මුලින්ම වාක්‍යයට පැන්සලෙන් චූටියට අංක දාගන්න. දැන් ඔන්න දැන් ටීචර් ඔන්න අංක දාගන්න. මොකද ඔව්හු කියන එක දැන් මේකේ ක්‍රියාවක් කරන්න කෙනෙකුට ඔව්හු කියලා ගත්තා මුලට. ඔන්න ටීචර් දෙන්න එක කියලා දාගත්තා. ඔව්හු එක. හරි. ඔව්හු එතකොට මොකද ඔව්හු ගොස් කියලා තියෙනවා, සතුටු කියලා තියෙනවා. ඔව්හු සෑම මං ගන්න ඕන සෑම කියන එක ඔව්හු සෑම දෙනාම තුන්වෙනි දෙනාම තුන්වෙනි එක මේක 4. ඔව්හු සෑම දෙනාම මොකද්ද? සතුන් වත්තට සත්තු කියලා දාලා නැහැ. සතුන් තමයි එන්න ඕනේ. සත්තු කියලා දාහම එක ලොකු වෙනවා. වෙනස් වෙනවා ක්‍රියාපද. සතුන් වත්තට නේද? 3 4 5. ඔන්න 5 සතුන් වත්තට 6 වත්තට ගොස් 7 සතුටු 9 ඌව 10 ආවා. ටීචර් අංක කරා හරි නේද? 1 2 3 4 5 6 7 8 දාලා නැහැ නේද? 8 දාමු මේකට 9 මේකට. ඌව 9. අන්න ඔහම අංක කරගත්තා. එතකොට ඔයාලට පැටලෙන්නේ නැහැ. ඔන්න ලියනවා දැන්. මොකද ලියන්නේ? ඔව්හු නේද? ඔව්හු
මොකද්ද ඊට පස්සේ ඔව් සෑම ටීචර් මේ උගන්වන්නේ කොහොමද ගන්නෙ කියලා හරිද සෑම දෙනාම ඔව් සෑම දෙනාම මොකද්ද කියන්නේ සතුන් වත්තට නේද ඔව් සෑම දෙනාම සතුන් වත්තට ඔවුන් සෑම දිනම සතුන් වත්තට එස් මොකද්ද ගොස් නේද ගොස් සතුටු වූහ අන්න අංක කරගත්තාම ලේසි නේද ගොස් සතුටු ටීචර් බෝඩ් එකේ ලියන ඒවා පේනව නේද ඔයාලට පේනව නේද පැටවුනේ පේනව නම් කමන්නේ පේන්නේ නැත්නම් තමයි ප්‍රශ්නේ හරි ඊට පස්සේ ඔන්න තියෙනවා හරි දැන් මේක තේරුණා නේද ඒක හරිනම් ලකුණක් දාගන්න ඔන්න ලකුණක් දාගත්තා හරි ඊට පස්සේ නිවැරදි අක්ෂර වින්‍යාසය ඔන්න ඔයාලට උගන්වනවා 4 වසරේ ඔය එකක්වත් පහේවනේ නිවැරදි අක්ෂර වින්‍යාසයේ සහිත වචනය තෝරා යටින් ඉරක් අඳින්නලු මොකද්ද යටින් ඉරක් අඳින්න කියනවා නිවැරදි අක්ෂර වින්‍යාසය තෝරලා ඔයාලා කීවෙනි ප්‍රශ්නේද ඔක ටියුට් එකේ දැන් කොළ කීයක් ගියින්ද හතරාමේ තියෙන පහ ප්‍රශ්න 4යි තියෙන එක ගානේ හම්බෙන්නේ මුළු ලකුණු කීයක් දීලා තිනවද 17ක් දීලා තිනවා ඔක්කොටම හරිද හරි ඊට පස්සේ ඔන්න නිලධාරි නිවැරදි අක්ෂර වින්‍යාසය තෝරලා තමයි ඉරි ගහන්නේ නිලධාරි කියලා තියෙනවානේ නිලධාරි දහාරි මොකද්ද මේක මැකිලා නේ ටීචර් කියති ඒකයි ලියන්න එතකොට මොකක්ද හරි ඔය තුනෙන් කීවෙනි එකද හරි මහ ප්‍රාණ දහ එන්න ඕනි ලයන්න මොකද වෙන්නේ මූර්ධජ ලායනවද මූර්ධජ නෑ එතකොට මොකක්ද හරි නිලධාරි මෙන්න මේක තමයි හරි මූර්ධජ ලායන්නේ නෑ මහ ප්‍රාණ දහ නිලධාරී වෙන්න ඕන හරිද ඒකට ඉරක් ඇඳ ගන්න උදම්ස පුතා ඉන්නවනේ පුතා කො අපේ හැමෝම කැමරා ඔන් කරගන්න ටීචර්ට පේන්න හරිද තේරුණානේ අපේ බබාලට තිහාරට තේරුණා නේද නිලධාරි මු අකුර මොකද්ද මහ ප්‍රාණද එන්න ඕනේ මුර්ධජලා එන්නේ නැහැ හරි ඊට පස්සේ දෙවෙනි එක නෙළුම් කියලා තියෙනවා ඊට පස්සේ මුර්ධජනා දාලා නෙළුම් කියලා ලියලා දෙනවා මේක නම් සම්පූර්ණ වැරදි කියලා දැක්කහමම දන්නව නේද මෙන්න මේ දෙක ඔයාලා පටල ගන්නවා මේ ලූ අකුරයි පටල ගන්නවා හැබැයි පුතේ නිවැරදිම නෙළුම් මොන ලූද දංචද ල වලින් ලියන්න ඕනේ හරිද මොන ලද දන්තජ ල මෙන්න මේක තමයි නිවැරදි නෙළුම් කියද්දි දන්තජ ල වලින් ලියන එක මේක නිවැරදි නෑ හැබැයි මේකට ලකුණු දීලා තිබ්බා 2022 වගේ මට මතකයි හැබැයි නෙළුම් කියන මේක නිවැරදි කියලා හොඳට මතක තියාගන්න. හරිද? දංචදල. ඊට ඊළඟට ඡේදය. ඡේදය කියලා දිනනවා. ඡේදය. එහෙම වෙනවද? මේක නම් වෙන්නම බෑ නේද? මහ ප්‍රාණද වෙනවද? නෑ. ඒක වැරදි. මේකත් වැරදි. හරි. හරියන්නේ මේක. මොන දේ? ඡේදය මොන ඡේදයේද? මහ ප්‍රාණජ ඡේදය මෙන්න මේක තමයි එන්න ඕනේ. ඒකට ඉරක් ගහ ගන්න. තනුජී හරිද දැන්? හරි ලේසි නේද? හරි. හතරවෙනි එක පිළිබඳ. ඔන්න හැම වෙලේම ගැටලුවේදී ප්‍රශ්නේදී ඔය පිළිබඳ කියන වචනේ එනවා නේද? පිළිබඳ. පිළිබඳ මොනද හදේ? සංඥකද එනවද? එනවා. සංඥකද එනවා. මුර්ධජ ලා එනවා. මූර්ධජ ලා එනවා. එතකොට මේලා එනවද? දංශජ ල එන්නේ නැහැ. මූර්ධජ
මූර්ධ ජල මෙන්න මේ පිළිබඳ මූර්ධ ජල අකුරයි දන් සංඥක ද අකුරයි එන්න ඕනේ. එතකොට මේක තමයි හරි එක. ඊට අනිත් ඒවා මකන්න නැත්නම් වලට පැටලෙනවා. හරි එකට ඉරි ගහනවා නිලධාරී එන්න ඕනි. මෙතන නෙළුම් වෙන්න ඕනි. මෙතන ඡේදය මෙතන පිළිබඳ නෑ. මේ පිළිබඳ වෙන්න ඕනේ. ඕන්න ඔහොම තියනවා නම් හරි දාගන්න. හරිද? ලකුණ ලැබෙනවා මගේ බබාලට. ලකුණ හම්බෙනවා. හරිද? ඕන් ඊළඟ එක මොකද්ද? හිස් තැනට ගැලපෙන සමාන පද. ඔන්න සමාන පද දන්නවා. පොත නම් මොකද්ද සමාන පදය? ග්‍රන්ථය. විරුද්ධ පද නෙමෙයි සමාන පද නේද? හිස් තැනට ගැලපෙන මොකක්ද අහන්නේ? සමාන පදය අහන්නේ. පොත් නම් පොත නන්නේ මොකද්ද කියන්නේ? පොත නම් ග්‍රන්ථය කියලා එන්න ඕනේ. නේද? ග්‍රන්ථය කියලා ලියා ගන්න. පොත නම් ග්‍රන්ථය. ප්‍රකට කියන්නේ සාමාන්‍ය ප්‍රකටයි කියන්නේ ප්‍රසිද්ධයි. ප්‍රසිද්ධ මොනවාද? ප්‍රසිද්ධ කොහොමද? මහ ප්‍රාණද ප්‍රසිද්ධ සමාන පද අහලා දින හොඳට කියවන්න ඕන තනුදී. දැන් තනුදී එක හරිද? කමන්නේ හරි. එකක් හරියා. ග්‍රන්ථය තමයි පොත කියන එකට එන්නේ හරි. සමාන පදය අහන්නේ. ඊට පස්සේ හිස් තැනට ගැලපෙන විරුද්ධ ඒක හරිනම් හරි දාගන්න. ලකුණු දෙකක් හම්බෙනවා. හරි. මේකත් හරිනම් ලකුණු දෙකක් දාගන්න. ඊට පස්සේ මොකක්ද තියෙන්නේ? හිස් තැනට ගැලපෙන විරුද්ධ පද. මොනවද අහලා තියෙන්නේ? විරුද්ධ පද අහලා තියෙන්නේ. අවලස්සන නම් අපේ බබාලා අවලස්සනද නැහැ? ලස්සනයි නේද? ලස්සන. මොකද්ද? අපේ චූටි බබාලා ලස්සනයි. ලස්සන අවලස්සන වෙනවා. පුහුණු නම් පුහුණු නෑ. මොකද්ද කියන්නේ? නුපුහුණු. පුහුණු නෑ. නුපුහුණු. හරියට අක්ෂර නම් පුතේ ලියන්න ඕනි. අකුරු නම් නිවැරදි වෙන්න ඕන. නුපුහුණු. ලස්සන නුපුහුණු. ඒ දෙක හරිනම් ලකුණු කීයද? දෙකක් හම්බෙනවා. මේ දෙක හරිනම් ලකුණු දෙකක් දාගන්න. ඊළඟ එකට අපි යමු. ඔන්න ප්‍රස්තාව පිළිලුව ආයේ 5ක් තියෙනවා ශිෂ්‍යත්ව විභාගයේ 5 වසරේදී. ඉතුරු 10 ඔයාලා ඉගෙනගෙන තියෙනවා. මුළු ප්‍රස්තාව පිළිලුව කීයද? 15යි. එතකොට ඕකේ තියෙන්නේ සෑම විටම හැම වෙලේම Taman සමග තවත් අයෙක් ඉන්නවා. ඔන්න ඔයාගේ යාළුවෝ දෙන්නෙක් ඉන්නවා. වොෂ්රූම් ගියත් එකට යන්නේ. බත් කෑවත් එකට යන්නේ. ගෙදර ආවත් එකට යන්නේ. උන්න හැම වෙලේම ඔයාගේ පස්සෙන් එනවා. කවුරු වගේද? ඉදි කට්ටයි නූලයි වගේ නේද? හැම වෙලේම ඉදි කට්ට පස්සෙන් නූල යනවා වගේ යනවා. යාළුවෙක් ඉන්නවනම් ඔන්න යනවා. නේද? සහෝදරයෙක් ඉන්නවනම් අංගි හරි මල්ලි හරි ඉන්නකෝ. ඔයා යන්නේ කොහෙද? මල්ලි ඔන්න පස්සෙන් එනවා. නේද? නිදියන්න ගියත් එනවා. බත් කන්න ගියත් එනවා. සෙල්ලම් කරන්න ගියත් එනවා. පන්ති ගියත් එනවා. ඔන්න ඔයාගේ පස්සෙන් එනවා. මොකද්ද? Taman හැම විටම Taman සමග තවත් අයෙක් ඉන්නවම. එයා අන්නේ ඉදි කට්ට පස්සෙන් නූල යනවා වගේ. මොකද ප්‍රස්තාව පිළිල? ඉදි කටුවයි නූලයි වගේ. ඒක ලියන්න. මොකද ඉදි කටුවයි නූලයි වගේ නේද? ඉදි කටුවයි නූලයි වගේ. ඉදි කටුවයි නූලයි වගේ. ඉදි කටුවයි නූලයි වගේ කියලා ලියන්න. ඒක හරිනම් ලකුණක් දාගන්න. එතකොට සිංහල ටිකේ ඔක්කොම ඉවරයිද? ඔක්කොටම ලකුණු 17ක් තියෙන්න ඕන. 16යි නෙමෙයි මේ ඔක්කොටම ලකුණු 17ක්. 17ක් තියෙනවා. ඒ 17යි අර 6යි ඔක්කොටම 23ක් එනවා නේද? සිංහල කියලා ලියන්න මෙතන. සිංහල. මොනවද ඔය ලිව්වේ? සිංහල. සිංහල වලට ලකුණු කීයද කියලා ඔය පල්ලෙහෙන් ලියා ගන්න. මුළු ලකුණු සිංහල වලට අර 17ට 6ක් එකතු කරන්න.
මුළු ලකුණු කීයද 14 6ක් එකතු වුණාම 23යි නේද? 24යිද? කීයක් හරිද දැන්? ඔක්කොටම ඕන සිංහල වලට 23ක් තියෙනවා ලකුණු මෙතන. ඊට පස්සේ රචනාව තියෙනවා. හරි. දැන් අපි යමු ඊළඟ එකට. මොකද්ද ඊළඟ එක? ඔන්න දැන් උපකාරක පද මොනවාද? එක් එක් රූපයට ගැලපෙන ඉංග්‍රීසි වචනේ තිත්තිර මත ලියන්න කියලා තියෙන අකුරෙන්. අකුරෙන් ලියන්න ඕන. මේ මොකක් වගේද තියෙන්නේ? මොකද දනුදි තියෙන්නේ? උදම්ස පුතා මොකද්ද මේ තියෙන්නේ? ඔයාලගේ ගෙවල් වල තියෙනවා. මේස උඩ තියෙනවා මල් පෝච්චියක්. මල් පෝච්චියක් තියෙනවා. මල් පෝච්චියට ඉංග්‍රීසියෙන් මොකද්ද කියන්නේ? වාස් කියලා කියනවා නේද? එතකොට වාස් කියලා කොහොමද ලියන්නේ? ඔන්න අපේ බබෙක්ට ටීචර් කියලා දෙනවා ඉංග්‍රීසියෙන් ලියද්දී පුතේ මේ වගේ රූපයක් දීලා මුල්ම අකුර කැපිටල් වලින් ලියන්න. ඊට පස්සේ අකුරු සිම්පල් වලින් ලියන්න. කැපිටල් වලින්ම ලියන්න පුළුවන්. ඕක පටල ගන්නවා. මුලින්ම අකුර අපි කැපිටල් වලින් ලිව්වහම මොකද ඒක අපිට පහසුයි. වරදින්නේ නැහැ. හරිද? වාස් කියලා ලියන්න මුල්ම අකුර කැපිටල් වලින්. හරිද? මොන පැරට් කියලා ලියනවා නම් පැරට්ගේ මුල්ම අකුර P අකුර සිම්පල් වලින් ලිය. ඊටු ටික මුල්ම අකුර කැපිටල් වලින් ලිය. ඊටු ටික සිම්පල් වලින් ලියන්න. ලියනවා නම් නැත්තම් කැපිටල් වලින් ලියනවා ඔක්කොම කැපිටල්. නැත්තම් සමහර ළමයි පටලනවා. ඉතින් මුලින්ම කැපිටල් වලින් පටන් අරන් ඊට පස්සේ ඊටු ටික සිම්පල් වලින් ලියන්න. වාස් අර කවුද? ඔයාලා දන්නවනේ ඉතින් එයා කවුද කියලා නේද? පැරට් ඉන්නා. වාස් කියලා ලියා ගන්න පැරට් කියලා ලියන්න. වාස් නොම ලියා ගන්න. නැත්තම් කැපිටල් වලින් ලිව්වොත් ඔන්න ඔහොම තියෙන්න ඕනි. ඕන කැපිටල්. ඔහොම ලිව්වොත් පැරට් කියලා ලියද්දී පැරට් ඔහොම කැපිටල් වලින් ලියනවා නම් ඔක්කොම කැපිටල් වලින් ලියන්න ඕනි. ඉතින් යටින් ලියන්න. ඔන්න ඔහොම ලියන්න ඕන. කැපිටල් වලින් ලියනවා ඔක්කොම කැපිටල් වලින් ලියන්න ඕන. හරිද? එක් එක් වචනයට ගැලපෙන සිංහල වචනේ තිත්තිර මත ලියන්න. මොකද්ද තියෙන්නේ? එරෝප්ලේන්. දන්නවනේ නේද? ඔයා ලේසි නේද? ඒකනේ ගුවන් යානය. ෆ්‍රොක්. අපේ ලේඩිස්ලා නම් හොඳට දන්නවා. ගෑනු ළමයි නම් අපේ ගැහණු කවුද? ෆ්‍රොක්. ගවුම්ම තමයි අපේ චූටි බබාලා. චූටි බබාලා කියමු. අපේ චූටි බබාලා හැම වෙලේම වඳින්නේ ගවුම්. නේද? කැමතිම ගවුම නේද? ෆේවරිට්ම. ඒකනේ ෆේවරිට්ම කැමති ගවුම. ඉතින් ෆ්‍රොක් ගවුම. මේ ගුවන් යානේ අපේ පුතාලා දන්නවා ගුවන් යානේ. සමහර බබාලා පයිලට්ලා වෙන්න එහෙම කැමති නේද? උදම්ස පයිලට් කෙනෙක් වෙන්න කැමති නැද්ද? ගුවන් යානය. ලස්සනට ලියන්න ගුවන් යානය. ගුවන් යානය ගවුම. ඒ දෙක හරිනම් ලකුණු දෙකක් ගන්න. දෙකටම දෙකයි ඈ. එක ගානේ. ඊට පස්සේ එක යන්. අපේ බබාලට ලියා ගන්න කාලයක් වුණා නම් ටීචර් මැසේජ් එකක් දාන්න සම්දීප්ත ඈ. හරිද? උදම්ස ලියා ගන්න බෑනේ ටීචර් උඩ යනවනේ. හරි. පහත දී ඇති වචන නිවැරදිව ගලපා අර්ථවත් වැකිය බැගින් ලියන්න. ඔන්න ඉංග්‍රීසි වාක්‍යයක් එනවා අනිවාර්යෙන් ශිෂ්‍යත්ව විභාගයට. ඒ වෙලාවට මගේ පැටවුනේ කරන්න ඕනේ අර සිංහල වාක්‍ය හදනවා වගේම තමයි. ඔයාලා නම්බර කරගන්න. ඒ වගේම ටීචර් තව මැජික් එකක් කියනවා. ඕනම වාක්‍යයක මුලම වචනේ එන අකුර මොකද කැපිටල්. මුල්ම එන වචනේ කැපිටල් වලින් මැද්දේ තියෙනවා. කවහෙන් හරි. දැන් බලන්න මේකේ බලන්නකො මේ. this කියන එකේ මුල අකුර මොකද කැපිටල්. ඒ කියන්නේ ඒක තමයි මුලට එන්නේ. එහෙමත් හොයාගත්ත හැකි නේද? අන්න this කියන එක කැපිටල්. මුල්ම අකුර කැපිටල්. වාක්‍යයේ මුල ඉංග්‍රීසි වුණත් වාක්‍යයක ලියද්දි ඉංග්‍රීසි වල මුලම වචනේ අකුර කැපිටල් වෙන්න ඕනි. ඊටු ඒවා ඔක්කොම සිම්පල්. එතකොට ඔන්න this කියන එක තමයි අංක 1. එතකොට අපි මෙතෙන්ට අංක 1 කියලා දාගන්නවා නේ. this. ඊට පස්සේ mango කියලා තියෙනවා, is කියලා තියෙනවා, tree කියලා තියෙනවා, a කියලා තියෙනවා නේද? This is a mango tree. මේ අඹ ගසක්. එතකොට this is කියන එකට number 2 දානවා. This is a mango tree. 4 මේක 5. ඔන්න නම්බර් කරගත්තා.
ඒක ලේසි. නම්බර් කරගෙන ඊට පස්සේ ලියනවා. එතකොට පැටලෙන්නේ නැහැ නේද? දැන් ශිෂ්‍යත් විභාගෙ නිකන් කලබලයිනේ. ඕක තාම තේරෙන්නේ නැහැ. විභාගයේ ලඟ වුණාම තමයි ඕක තේරෙන්නේ. කොච්චර ඉංග්‍රීසි වුණත් මොන දේ වුණත් දන්න වුණාට පැටලෙනවා. කලබලේ. මට වෙලාව මදි වේද දන්නේ නැහැ. ඉක්මනට ලියනවා කියලා කලබලෙට ලියද්දී අනේ දන්න බබාට වරදිනවා. ඒක තමයි මේ ක්‍රමයේ කරන්න කියන්නේ. එතකොට ලේසි. ඔන්න ලියනවා. ඊට පස්සේ ලියනවා ලස්සනට. බලා හරි ලියනවා නේද? මොකද කරන්නේ? This is a mango tree. කියලා තිතක් තියන්න ඕන. ඔන්න ඔහොම ලියන්න. හරිනේ. හා ලියා ගන්න. තනු දිගේ හරි නේද? ඒක හරි. ඊට පස්සේ ඔන්න ඊළඟ එකේ ඕ මූලම වචනේ how කියන එක එනවා කියලා දන්නවා. ද කැපිටල් අකුරනේ තියෙන්නේ නේද? how ඔන්න එක. ඊට පස්සේ මොකද්ද? how many දෙක. how many මොකද්ද? how many flowers in there නේද? මේක 4 මේක 5. ඉතින් එතකොට බලාගෙන ලියනවා. ඔන්න how many flowers in there. හරි. ඒක හරිනම් හරියක් දාගන්න දෙකටම ලකුණු දෙකක් හම්බ වෙනවා. මේක හරිනම් ලකුණු දෙකයි. හරිනේ? තනුදිගේ හරිද? තිහාරගේ හරිද? හරි ලකුණු දෙකක් දාගන්න නේද? හරි. ඊට පස්සේ ඔන්න දෙමළ. මොනවද? දෙමළ. ටීචර් සිද්ධාන්ත පන්ති ඔයා කියලා දෙනවා ඈ. හරිද? හරි. දෙමළ. මොනවද? තන්නීර් කියන්නේ මොනවද? ඕක නම් දන්නවා. තන්නීර්. ඔයාගාව දැන් තන්නීර් තියනවද? වතුර තන්නීර්. කුඩියුංගල් තන්නීර් කුඩියුංගල්. වතුර බොන්න. දැන් ඔන්න ටීචර් කියනවා බබාලට වතුර බොන්න කියලා. තන්නීර් කුඩියුංගල් මොනවද? වතුර බොන්න. තන්නීර් කුඩියුංගල් වතුර බොන්න. වතුර බොන්න. වතුර බොන්න කියලා ලියන්න ඕනි. වතුර බොන්න. දැන් දන්නවා තන්නි. සාමාන්‍යයෙන් තන්නීර් වතුර තමයි අපි සාමාන්‍යයෙන් අපේ පැතිවල ඔන්න සමහර අයගෙන තන්නි. තන්නීර්. එක් සිංහල වචනයට ගැළපෙන දෙමළ වචනය ලියන්නලු. ඔයාලා කියන එක මට හොඳට තේරෙනවා. හරිද? දැන් තන්නී කියද්දි වතුර කියප එකක් තේරුණා ටීචර්. හරිද? දැන් හොඳ බබාලා දැන් ඉතින් ටීචර් හොඳට අඳුරනවනේ අපේ බබාලා ටික. නේද? බස් නිලෙය්‍යම්. බස් නිලෙය්‍යම්. මොකද්ද බස් නිලෙය්‍යම් කියන්නේ? බස් කියන එක ඉතින් සිංහලත් එකයි දෙමළත් එකයි නේද? බස්. බස් දාන නිලෙය්‍යම්. මොකද්ද නිලෙය්‍යම්? බස්. අපි ඔන්න ඉස්කෝලේ යන්න යනවා නේද? පන්ති යන්න යනවා. මොකද්ද බස් නැවතුම්පල? මොකද්ද බස් නැවතුම්පල තමයි බස් නිලෙය්‍යම් කියන්නේ. බස් නැවතුම්පල. බස් නැවතුම්පල. ඉරණ්ඩු ඒක නම් දන්නවා. ඔන්රු ඉරණ්ඩු දෙක. එතකොට අපි ලියන්න ඕනේ මොකද්ද? දෙක කියලා. දැන් මගේ පැටවු 10ට යනකම් ගණන් කරන්න දන්නවද දෙමළෙන්? දන්නවනේ? දන්නවනේ. ඒ කියන්නේ ඉරණ්ඩු කියන්නේ දෙක. ඔන්රු කියන්නේ එක. ඒව දන්නවනේ. මූන්රු. ඊට පස්සේ ඊළඟ එක ඉවරයි. ඒකට 4කට හරි දැම්මේ නෑනේ. මේකට ලකුණයි. හරිද? මේකට ලකුණයි මේකට ලකුණයි මේකට. දැන් ඔන්න උපකාරක පද ඉවරයි. උපකාරක පද වලට මෙතන 8යි කියලා තියෙනවා නෑ. ලකුණු 9ක් එනවා. 9ක් එනවා ලකුණු. මෙතන ලියන්න උපකාරක පද. ඔයාට තියෙන ලකුණු ගාන ලියා ගන්න. මට නම් 9ක් තියෙනවා ටීචර්ට. 9ක් තියනවද? very good. හරි. ඊළඟට අපි යමු. මොකද්ද ඊළඟට තියෙන්නේ? ඔන්න ගණන් එනවා.
ආසම විෂය නේද? ටීචර් එක්ක මේ ටික ඔක්කොම ඉගෙන ගත්තා. දැන් ඔන්න මේක වරදින්න බෑ. ටීචර්ත් එක්ක ඉගෙන ගත්ත දේ වරද්දන්න බෑ නේද? ඔන්න මොකද කියන්නේ? 1 ස්ථානය 5ත් 10 ස්ථානය 8ත් 30 ස්ථානය 3ත් මහන්සි නෑනේ ඉන්ටර්වල් ඕනද? ඕනේ නෑ නේද? ඕනේ. ඉන්ටර්වල් ඕනේ. හරි. 1 ස්ථානයේ 5ත් නේ 1 ස්ථානයේ මොකද්ද මෙතන? මේන් 1 ස්ථානය අපේ යාළුවා අපි ඉගෙන ගත්ත එකනේ 1 ස්ථානය නේ. මේ 10 ස්ථානය. මේ මොකද්ද? 100 ස්ථානය. මේ මොකද්ද? දහස් ස්ථානය. ඕ හරිම ලේසි නේද පුතේ? ඈ අපි ඊයේත් ඉගෙන ගත්තා නේද? ඊයේ දසදහස් 100ක් දහසක් දැන් ඉගෙනගෙන තියෙන. මේව මොනවද අනේ නේද? නේද? ඒකනේ ඉලක්කම් 4 කියන 4 වසරේ. ඔව මොනවද? අපි පහේවත් ඉගෙන ගත්තානේ යන්නේ නේද? ඕක නම් ටක් ගාලා කරන්න නේද? එක ස්ථානයට ඔන්න ගණක බෝල 5ක් ඕන. එක ස්ථානයට මොකද කරන්නේ? ගණක බෝල 5ක් දානවා. මොකද කරන්නේ මේ ගණක බෝල? පාට කරන්න ඕනේ. පාට කරන්නේ නැතුව බෑ නේද? ගණක බෝල අපි පාට කරන්න ඕනි. ඔන්න ටීචර් ලොකු කර ගන්න. නැත්නම් පාට කරන්න වෙලා යනවා. ඔන්න ගණක බෝල පාට කරනවා. ටීචර් කිව්වා හැම වෙලේම ගණක රාමුවේ ගණක බෝල දාද්දි මොකද කරන්න ඕනේ? ගණක බෝලේ පාට කරන්න ඕන නේද? ඊට පස්සේ කීයද කියන්නේ? 10 ස්ථානයේට 10 ස්ථානයේට අම්මෝ ගණක බෝල 8ක් දාන්න ඕන. ඔන්න දාමු. ඔන්න 10 ස්ථානයේට 8ක් දැම්මා. ඔන්න 8ක් දැම්මා. ඊට පස්සේ 100 ස්ථානයේට 3ක් දාන්න ඕනලු. 3ක් දැම්මා. ඊට පස්සේ දහස ස්ථානයේට 8ක් ඕනලු නේද? හරි. ඔන්න 8ක් යන්දානේ ටීචර් 1 2 3 4 5 6 7 8. හරි 8ක් හරි. දැන් ඔන්න සංඛ්‍යාව අපි ඇඳලා අපි යටි ලියමු. මොකද තියෙන්නේ කියලා බලන්න. දහස ස්ථානේ කීයක් තියෙනවද? ඕක ලොකුයි නේද? හරි. දහස ස්ථානයේට 8ක් තියෙනවා. හරි. ඔන්න 8ක් දීලා 1000 8ක් තියෙනවා. 100 3ක් තියෙනවා. 10 8ක් තියෙනවා. ඔහොම තමයි දීලා දෙන්නේ. එක ඒවා කීයක් තියෙනවද? 5ක් තියෙනවා. ඔන්න ඔහොම ලියා ගන්න. එක ඒවා 5ක් තියෙනවා. ඕක තමයි දීලා තින්නේ. ඔන්න ඝනක රාමෝක නිරූපණය කරා නම් ඔයාලට මම ටීචර් ලකුණු වෙනස් කරා. 4ක් දෙනවා ටීචර්. ටීචර් උගන්නපුවානේ. කමන්නේ. අමාරුවේ මහන්සිලා පාඩම් කරනවනේ බෝල. හරි ඕන ලකුණු 4ක් දෙනවා. මේක හරිනම් ටීචර් මෙතෙන්ට ලකුණු 4ක් දෙනවා. හරි ඊට පස්සේ තියෙනවා පහත දැක්වෙන සංඛ්‍යාවට පසු සංඛ්‍යාව. මොකද්ද පුතේ පසු සංඛ්‍යාව කියන්නේ? එකක් වැඩි වෙන්න ඕන, එකක් එකතු වෙන්න ඕන. පසු සංඛ්‍යාව ඔන්න කියලා දුන්නා ඊයේ ලොකු ඒවට අපි එකක් එකතු කරේ. මේ වගේ චූටි ඒවට මොකක්ද දන්නේ? එකක් එකතු කරන එක. ඕන් වගේ එකතු කරලා දාමු. 579ට එකක් එකතු කරාම කීයද? 580යි. හරිම ලේසි. අපෝ චූටිය ඔය 3 වසරේ ඒවා නේදනේ. හරිම ලේසි. 580යි. 899ට එකක් එකතු කරපුවම කීයද? 900යි. අම්මෝ ලේසි බලන්නකො මේ වගේ. ඔන්න 10000ක් ඒ වගේ ලොකු ගාණක් තිබ්බනම් මෙව හරි ලේසි. නේද? ඌ අපිට චූටි ඒවා නේදනේ. හරි. ඊට පස්සේ ඊළඟ එක පහත සංඛ්‍යා අකුරින් ලියන්නලු ආයෙ. බලන්න චුට්ටක් ඒත් අමාරු නෑ නේදනේ? ලේසි නේද? එනේ නෑ කමන්නේ කමාරුන පටල ගන්න බෑ. ඒක චුට්ටක් අමාරුයි නේ. අරකට වඩා මේක නම් සිම්පල්. මේක 7948. අර දෙකට දෙකක් ලකුණු දෙන්න ඈ. ටීචර් එක ලකුණු කිව්වේ නෑනේ. මේකට ලකුණු 2යි. හරි. ඊළඟට 7948 අකුරින් ලියන්න ඕනේ. 7000 කොහොමද? 7000 900 නෙමෙයි මා නෙමෙයි වා ඈ 7900 කීයද? 48. පොතේ මේ උත්තර ලියා ගන්න මගේ පැටවුනේ පේපර් එක නැති බබාලා. හරිද? එතකොට ගෙදරින් පේපර් එක හම්බුනහම ආය කරන්න උත්තර ටික තියෙනවා. මොකද 49 මොකද 7948. ඊට පස්සේ 8000 නේද? 8000 8562 8562 8562
8562 හරි නේද? ඊට පස්සේ ඔන්න පහත දැක්වෙන සංඛ්‍යා විහිදුවා ලියන්නලු. අපෝ මොනවද පුතේ නේද? දැන් ලේසි නේද? ටීචර් උගන්වපුවා නේද? ඒකනේ. බැරි වෙන්න බෑ. මොකද කියලා දින 8502 විහිදුවන්න ඕන. හරි ලේසි. මොකද්ද? 8000යි. ඔන්න විහිදුවා ලියන්නේ කොහෙන් ඉඳන්ද කොහාටද? දහස ස්ථානයේ ඉඳන් එක ස්ථානයේ එනකන් විහිදුවලා ලියනවා. මොකද 8502 8 ඉලක්කමෙන් කීයක් නිරූපණය වෙනවද මගේ පැටවුනේ? 8000ක් නිරූපණය වෙනව නේද? අන්න 8000යි. පහේ ඉලක්කමේ සියස්ථානයේ. සියස්ථානයේ 100වම 5. 100වම 5යි නම් 500යි. 100ව 5යි නම් 500යි. මෙතන 10ව නෑ. බිඳුවයි කියන. එතකොට මොකද කරන්නේ? අපි බිඳුව තියනවා. මොකද 10 ස්ථානේ නැති වෙලා නෑනේ තියෙනවනේ. ඊට පස්සේ එක ස්ථානයේ එකේව කීයක් තියෙනවද? දෙකක් තියෙනවා. වගේ කීයද? 2යි. ඊට පස්සේ මෙතන ඔන්න අමාරු. ඔන්න මේක නම් ලොකු වැඩක්. ටීචර් දැන් ඕන් ඒත් ඉගෙනුවා 78321 කියන සංඛ්‍යාව. ඒ කියන්නේ දසදහස ස්ථානයේ තියෙනවා. එතකොට දසදහස ස්ථානයේ ඉඳන් ඉස්සරහට ලියනවා. 7 කියන්නේ දසදහසේව 7ක් තියෙනවා. දසදහසේව 7ක් තියෙනවා නම් මොකද 70000. ඔන්න 70000. ඊට පස්සේ 1000ව 8ක් තියෙනවා නේද? 1000ව 8ක් නම් 8000යි නේද පැටවුනේ? 8000ව 8ක් නම් මේ ඉලක්කම් යාළුවයි කීයක් තියෙනවද? 8000ක් තියෙනවා. 100ව 3ක් තියෙනවලු නේද? 100ව 3ක් නම් 100ව 3ක් නම් 300යි. හරිම ලේසි නේද? ඊට පස්සේ 10ව 2යිලු දෙන්නේ. 2යි කියන්නේ 10වම 2ක්. එකතු කරන්න ඕන. 10ව 2යි කියන්නේ 20යි. ඊට පස්සේ එකේව කීයක් තියෙනවද මේ යාළුවගේ? 1යි තියෙන්නේ. තේරුණානේ පවසරට. අන්න හරි. එතකොට 1යි. අන්න විහිදුවලා ලිව්වා. ඔන්න බලන්න ශිෂ්‍යත් විභාගයට ඕවා එනවා. හරිම ලේසි. පාඩම ඉගෙනගෙන තියෙනවා නම් ඔයාලට ලේසි. ඔන්න මේ දෙක හරිනම් මගේ පැටවුන්ට ටීචර් ලකුණු කීයක් දෙනවද? දෙක දෙක ලකුණු 4ක් දෙනවා. මේකට 2යි මේකට 2යි දාගන්න. හරිද? ඔන්න ලකුණු දාගන්න. හරි. ඊළඟ එක මොකද්ද? වෙලාව 7 පසු වී මිනිත්තු 30ක් ඔරලෝසු මුහුණති. පුතාලා වෙලාව කියන්න දන්නව නේද? දන්නව නේද වෙලාව කියන්න? ටීචර් වෙලාව පාඩමෙන් හොඳට වෙලාව කියලා දෙන්නම් ඔයාලට. හරිද? හොඳට කියලා දෙන්නම්. බය වෙන්න එපා. දැන් ඔන්න ඔරලෝසුවක් තියෙනවා ගෙදර. ඕන් ඔයාගේ ඉස්සරහා ඔයා බලාන ඉද්දි ඔන්න ටීචර් ඉස්සරහා තියෙන ඔරලෝසුව තියෙනවා. ඕකේ පුතේ 12 ඉඳන් මේක කැරගෙන්නේ කටු මොන පැත්තද? දක්ෂිනාවර්තව තමයි. කියන්නේ මේ පැත්තට ඔහොම කැරගෙන්නේ. මේ ටීචර්ගේ අත යන පැත්තට කටු කැරගෙන්නේ. කටු කීයක් තියෙනවද? හරි. එම කැරගෙනවා. කටු 3ක් තියෙනවා. මොකද්ද? මිනිත්තු කටුව තියෙනවා, තප්පර කටුව තියෙනවා, පැය කටුව තියෙනවා. කටු 3ක් තියෙනවා නේද? අපි අඳිද්දී තප්පර කටුව මේකේ අඳිනවද? නෑ. තප්පර කටුව අඳින්නේ. අපි වෙලාවේ අඳිද්දී මිනිත්තු කටුවයි පැය කටුවයි තමයි අඳින්නේ. දැන් පුතේ වෙලාව කියනවා 7 පහු වෙලා විනාඩි 30යිලු. එතකොට 7 කියන්නේ පැය ගාන නේද? 7 කියන්නේ පැය. 7 මිනිත්තු 30 කියන්නේ මිනිත්තු ගාන. ඔය 7 පහු වෙලා විනාඩි 30යි. එතකොට මෙන්න මේ 7 තියෙනවා මෙතන. පේනවද මේ 7? ඔරලෝසුව පේනව නේද? ඔන්න පේනවා. ඔව්. පේනවද ඔරලෝසුව? මෙතන 7. එතකොට පුතේ 7 දැන් මොකද වෙන්නේ? 7යි නම් මෙන්න මෙහෙමනේ වැටෙන්නේ ඔන්න. ඔන්න වෙලාව 7යි. ඔන්න 7යි නම් ඔන්න ඔහම තමයි ඔරලෝසුවේ වැටෙන්නේ. 7යි නම් දැන් 7 පසු වෙලා මිනිත්තු 30යිලු. එතකොට මොකද වෙන්නේ? මේ කට්ට කැරකිලා මෙතෙන්ට එන්න ඕන 6 ගාවට. ඒක කැරකෙද්දි මොකද වෙන්නේ? මේ 7 කටුවත් චුට්ට උඩට යනවා නේද? 7 ගාවම ඉන්නවද? මොකද 8ට ලං වෙනවනේ. 8 යාළුවා ගාවට අපි එන්න එපා 8 වෙන්න එපා 7:00යි 7:30යි කියන්නේ 8ට එන්න ඕනේ. එතකොට මොකද වෙන්නේ? මෙන්න මේ තප්පර කට් මේ මොකද්ද මේ පැය කටුව මොකද වෙන්නේ? මේ 8යි 7යි අතරට යනවා. කොහොමද වෙන්නේ? මේ 8යි 7යි අතරට ඔන්න ඔහොම යනවා. මෙන්න මේ 12 ඉන්න 7 හිටපු එක්කනා මොකද වෙන්නේ? පැය මේ මිනිත්තු කටුව 6 ගාවට එන ඔන්න පැය භාගයක් ගිහින් 7 පසු වී මිනිත්තු 30 ඔන්න ඔහොම තමයි පුතේ අඳින්නේ. අඳින්න ඕනේ. මේ 7යි 8යි අතර තියෙන්න ඕනේ. තගාව තියෙනවා නම් වැරදි. හරිද? අනුදි හරිනේ? තියාර හරිද? උදම්ස පුතා හරිද? පවසර? වැරදිද? හරිද? හරි very good හරි. හරි චමල්ෂගේ? හරි very good හරි.
මේක හරිනම් මගේ පුතා ලකුණු දෙකක් දාගන්න. හරිද? ඔන්න ලකුණු දෙකක් දාගන්න. ඔන්න ලකුණු දෙකයි. හරි අපි ඊළඟ ගැටලුවට යමු. ඔන්න මේක නම් උපුටා ගත්ත ගැටලුවක්. හරිද? අඩු ජල ප්‍රමාණයක් ඇති. හරි. මොකද අඩු ජල ඕකත් ලේසි වලට ඕකත් සිම්පල්. ටීචර් කියලා දුන්නන්නේ විශාල තාම කියලා දුන්නේ නැහැ නේ විශාලම සංඛ්‍යාව. හැබැයි ඕක පුළුවන්. 3 වසරේ බබාලට කියලා දුන්නා. 4 වසරේ බබාලට. අඩු ජල ප්‍රමාණයක් ඇති ජල බෝතලයේ සහ වැඩි ජල ප්‍රමාණයක් ඇති ජල බෝතලයේ ඇති ජලය එකතු කළ විට ලැබෙන ජල ප්‍රමාණය කොපමණද කියලා අහනවා. ඔන්න කටු වැඩ කරලා උත්තරේ විතරයි ඔතන දාන්න ඕනි. ඔය කටු වැඩ කරන්න ඕනේ කටු වැඩ කොලේ. හැබැයි දැන් කටු වැඩ වෙනුවට ඔයාලා මෙතන කටු වැඩේ කරගන්න උත්තරේ අතන දාන්න ඕනි. හරිද? එතකොට ඔතන 540 කියලා සංඛ්‍යාවක් තියෙනවා 400 කියලා සංඛ්‍යාවක් තියෙනවා 375 කියලා සංඛ්‍යාවක් තියෙනවා. මිලිලීටර තමයි. හැබැයි සංඛ්‍යා 3ක් තමයි ඔය තියෙන්නේ නේද? එතකොට ඔය බෝතලේ මට කියන්න වැඩිම ජල ප්‍රමාණයක් කීයක් තියෙන්නේ? වැඩිම සංඛ්‍යාව. මොකක්ද උතන වැඩිම සංඛ්‍යාව? මොන සංඛ්‍යාවද විශාලම සංඛ්‍යාව? විශාලම සංඛ්‍යාව 540. නේද? සියස්ථානයේ වැඩිම සංඛ්‍යාව. සියස්ථානී සංඛ්‍යා තුනක් තියෙන්නේ. සියස්ථානයේ 10 ස්ථානයේ 1 ස්ථානයේ නේද? ඉලක්කම් 3 සංඛ්‍යාව. එතකොට සියස්ථානයේ වැඩිම මොකද 5 4 3 තියද්දි 3 තමයි කුඩාම 5 තමයි විශාලම ඉලක්කම. එතකොට ඉලක්කම වැඩිම සියස්ථානයේ 5 ඉඳ මොකද්ද? ඒ සංඛ්‍යාව මොකද වෙන්නේ? විශාලම සංඛ්‍යාව මොකද්ද? විශාලම සංඛ්‍යාව කීයද? 540යි මිලිලීටර්. නේද? 540යි මිලිලීටර්. ඊට පස්සේ කුඩාම සංඛ්‍යාව තමයි ඔය කියන්නේ කුඩාම ගාන කියලා. කුඩාම සංඛ්‍යාව තමයි. හැබැයි කුඩාම ජල ප්‍රමාණය කියලා ලිව්වනම් හරි. කුඩාම ජල ප්‍රමාණය. කුඩාම ජල ප්‍රමාණය. ටීචර් ටිකක් උඩින් ලියන්න නැත්නම් ටීචර් ඊට මදි. හරිද? මෙතනින් ලියන්නම් ඈ. විශාලම ජල ප්‍රමාණය කීයද? විශාලම ජල ප්‍රමාණය 540යි මිලිලීටර්. කුඩාම ජල ප්‍රමාණය කීයද? ප්‍රමාණය 375යි මිලිලීටර් නේද? කුඩාම අගය ඔය. නොකිය කියන්නේ මොකද්ද? කුඩාම සංඛ්‍යාව. එතකොට කියන්නේ ඒ දෙක එකතු කරන්නලු. විශාලම ජල ප්‍රමාණය කුඩාම ජල ප්‍රමාණයේ බෝතල් දෙක එකට එකතු කරපුවාම ලැබෙන ජල ප්‍රමාණය. මොකද කරන්නේ? මේ දෙක අපි එකතු කරන්න ඕන. ඔය දෙක එකතු කරපුවාම මිලිලීටර් නම් ආයෙත් එන්නේ මිලිලීටර්මයි. මිලිලීටර් එකතු කරන පාඩම තියෙනවා. ඒක උගන්වන්නම් ටීචර් සිද්ධාන්ත පන්තියේදී. හරිද? හරි. බිංදුවට 5ක් එකතු වුණාම කීයද? 5යි. හරි. 4ට 7ක් එකතු වුණාම කීයද? 11යි. 11න් මොකද කරන්නේ? මෙතනින් එකක් තිබ්බා. මොකද මේ 10 ස්ථානයේ තියන්න පුළුවන් 1 10යි. ඔතන 1යි තියන්නේ. 11යින් ඉතුරු 10 මොකද කරන්නේ? 100 ස්ථානයට යවනවා. අරගෙන යනවා. එතකොට 100 ඒවා එකක් යනවා. එතකොට 5යි 3යි කීයද? 5යි 3යි කීයද? 5යි 3යි 8යි අර 1යි 9යි. එතකොට කීයද මුළු ගාන? 915යි. නේද? අර ඉතුරු එකත් එක්ක මෙතෙන් එකක් අරන් ආවනේ. 5යි 3යි 8යි මේ එකත් එක්ක 9යි. එතකොට 900 බලන්න මෙතන ලියන්න ඕනේ 915යි මිලිලීටර් කියලා. එකතු කරද්දි නැත්තම් ඔය මිලිලීටර අමතක වුණොත් ලකුණු නැහැ. මිලිලීටර කියලා තියෙන්නම ඕන. මිලිලීටර නැත්තම් ලකුණු නැහැ. මේකට ලකුණු 4ක් හම්බ වෙනවා. හරිද? ඕක හරිනම් ඔයාලට ලකුණු 4ක් හම්බ වෙනවා. විශාලම සංඛ්‍යාව හොයාගත්තා. කුඩාම ජල ප්‍රමාණය හොයාගත්තා. මේ දෙක කටු වැඩ කොලේ එකතු කරා 915යි මිලිලීටර් කියලා දැමිය යුතුමයි. හරිද? හරි. ඊළඟ එකට යමු. හරි. තේරුණානේ ඔක? තනුදිගේ හරිද ඔක? මිලිලීටර් කියලා දාලානේ. තියාර හරිද? පපසර හරිද? හරි. ඊට පස්සේ දැන් ඔන්න ඝන වස්තුවක් තියෙනවා. මොකද්ද මේ ඝන වස්තුව? ඝනකයක් නේද? පොඩි ඝනක කුට්ටියක් නේද එනවා. මෙම ඝන වස්තුවේ ඇති දාර හා ශීර්ෂ ගණන අහනවා. බලන්න ඕක නිකන් බලලා කීයකින් දාර කියන්නේ මෙන්න මේවා. මොනවද දාර කියන්නේ මෙන්න මේවා.
දාර උඩ 4යි යට එහා පැත්තෙත් ඒ කියන්නේ ඔහොම තියෙන්න ඕන. 4යි ඊට පස්සේ මේ අතට 1යි 2යි 4යි 4යි 8යි 9යි 10යි 11යි 12යි. කීයද දාර තියෙන්නේ? දාර තියෙනවා 12ක්. ශීර්ෂ කියන්නේ මොනවද? ශීර්ෂ කියන්නේ මොනවද පැටවුනේ? මුළු. මෙන්න මේ මුළු. මුළු කීයක් තියෙනවද මේකේ? 1යි 2යි 3යි 4යි 5යි 6යි 7යි. එන්න මේ ASCII මුල්ලක් තියෙනවා ඔහොම. නේද? එන්න මෙතන මුල්ලක් තියෙනවා. මුළු කීයක් තියෙනවද? මුළු 8ක් තියෙනවා නේ ශීර්ෂ. මුළු කියන්නේ ශීර්ෂ. ශීර්ෂ කියන්නේ මුළු වලට. මුළු 8යි. ඒක හරි නේද? හරිනම් එකටත් ලකුණක් දාගමු අපි නේද? මේ දෙක හරිනම් කීයක් ටීචර් ලකුණු දුන්නද? ඒකට ලකුණු 2යි. ලකුණු 2යි. හරි. ඊට පස්සෙත් තියෙනවා නේ තව. හරි. ඕම් සිම්පල් ඒවා මේ. අට ලේසි ඒවා තියෙනවා. මොකද්ද ටීචර් කියලා දුන්න මේවා? පෙර සංඛ්‍යාව හා පසු සංඛ්‍යාව ඊයේ කියලා දුන්නා. මොකද කරන්නේ? පෙර සංඛ්‍යාව හොයනවා නම් පෙර සංඛ්‍යාවට එකක් අඩු කරනවා. පසු සංඛ්‍යාව නම් එකක් එකතු කරනවා. ඊයේ කියලා දුන්නා මතකද තනුදී? ඔව් මතකයි. එතකොට 35475 කියන සංඛ්‍යාවට එකක් අඩු වෙන්න ඕනේ. එතකොට 35474යි නේද? 35474යි. පසු සංඛ්‍යාව නම් මොකද්ද? 35000 එකක් එකතු වෙනවා 476යි. මේක මේකේ 89999ට එකක් අඩු වුණාම 89998යි. මෙතන එකක් එකතු වුණාම කෙලිම මොකද වෙන්නේ? 90000ක් වෙනවා නේද? 90000ක් වෙනවා. දැන් ටීචර් මේවා ඉක්මනට උගන්වන්නේ ඇයි? ඔයාලා ඉගෙන ගත්තා. ඔයාලා සිද්ධාන්ත පන්තියේදී ටීචර් මේක ඊයේ ඉගැන්නුවේ. ඊයේ ඉගැන්නුවා ඔන්න අද පේපර් එකට ආවා. හරිම ලේසි නේද? මේ 5 වසර ඒවා. මේවා 4 වසරේ 10000 ඒවා උගන්වලා නැහැ. ඔයාලට 5 වසරේ සිද්ධාන්ත පන්තියේදී තමයි උගන්වන්නේ. මේවා ඉගෙනගෙන නැහැනේ ඉස්කෝලෙන්. ටීචර් කෙනේ ඉගෙන ගත්තේ. දැන් මේකට ලකුණු තියනවද? very good. එහෙනම් හොඳයි. ඔන්න ටීචර්ගේ පන්ති ආව බබාලා හොඳයි. හරි. මේක හරිනම් ලකුණු 4ක් දාගන්න. 4ක් ලියලානේ 4ක් ටීචර් දුන්නා නේද? ඔව් ලකුණු 4ක් දාගන්න. මේකට 2යි මේකට 2යි. ලකුණු 4යි. හරිද? හරි ඊළඟ ගැටලුවට යමු. මොකක්ද ඊළඟ ගැටලුව? අන්න තියෙනවා. මේ පාඩම ඔයාලගේ දෙවෙනි පාඩම සංඛ්‍යාව. විශාලම සංඛ්‍යාවයි කුඩාම සංඛ්‍යාව හොයන එක. රවුම තුල ඇති හැබැයි 3 වසරේ 4 වසරේදී මේ පාඩම කරනවා. මේ 4 ඉලක්කමන්නේ. 4 වසරේ පාඩමේ ටීචර් ඊයේ කරා. ඊයේද අද උදේ කරා. රවුම තුල ඇති සියලුම ඉලක්කම් යොදාගෙන සෑදිය හැකි විශාලම හා කුඩාම සංඛ්‍යාවේ එකතුව කීයද අහනවා. මොකද කියන්නේ? මේ ඕන් දැන් කටු වැඩ යටින් කරනවා. කටු වැඩේ උත්තරේ දානවා ඉර උඩ. එතන කටු වැඩේ ලියන්නේ නැහැ පේපර් එකේ. කටු වැඩ කොලේ තමයි කටු වැඩේ ලියන්නේ. දැන් ටීචර් කියන එක පේපර් එකේ ලියා ගන්න කටු වැඩේ. එතකොට ඔයාලට ඒක පහසුවක්. අරවුම තුල තියෙන ඉලක්කම් යොදාගෙන සෑදිය හැකි විශාලම සහ කුඩාම සංඛ්‍යා දෙකේ එකතුව අහන්නේ. මොකද? ඔන්න විශාලම සංඛ්‍යාව හොයා ගන්නවා. මොකද්ද විශාලම සංඛ්‍යාව? විශාලම සංඛ්‍යාව. මේකේ විශාලම සංඛ්‍යාව හදාදී මොකද කරන්නේ? විශාලම ලොකු වෙද්දී 100ක් මේ දසදහස් ස්ථානයේ නෙමෙයි දසදහස නෙමෙයි දහස ස්ථානයට වැඩිම ඉලක්කම ගන්න. ඊට පස්සේ ඊළඟ වැඩි ඉලක්කම ගන්නවා 100 ස්ථානයට. ඊළඟ වැඩි ඉලක්කම ගන්නවා 10 ස්ථානයට. ඊළඟ ඊට වඩා අඩු කුඩාම එක තමයි දාන්නේ අපි 1 ස්ථානයට. එතකොට වැඩිම සංඛ්‍යාවට අක් ගාලා ගන්න පුළුවන්. ඔන්න වැඩිම එක 8. ඔන්න 8 මම මුලට ගන්නවා. ඒ කියන්නේ 1000ව 8ක් ගන්නවා මුලට. 1000ව දෙකක් දැම්මොත් කුඩා වෙනවනේ. 1000ව 8ක් ගන්න. ඊට පස්සේ 7. ඔව් 100 ස්ථානයට අද ඊළඟට වැඩිම එක ගන්නවා 7. ඊළඟට වැඩිම එක මොකද්ද? 5නේ. 10 ස්ථානයට අපි 5 දාගමු. එක ස්ථානයට ඕන අඩුම එක දාගන්න. මොකද විශාලම සංඛ්‍යාව හොයද්දී අඩුම එක දාගන්න. ඔන්න 2 දාගත්තා. එන 8752 තමයි විශාලම සංඛ්‍යාව මේකේ. කුඩාම සංඛ්‍යාවෙදී ඔන්න කුඩාම සංඛ්‍යාවෙදී අපි දහස ස්ථානයට කුඩාම අගේ දාන්නේ නේද? කුඩාම එක නේද? එතකොට තමයි 1000ව අඩු වෙන තරමට මොකද අගය කුඩාම වෙනවා. කුඩාම සංඛ්‍යාව මොකද්ද? කුඩාම සංඛ්‍යාව ඔන්න 2 දා ගන්නවා දහස ස්ථානෙට නේද? 2. ඊට පස්සේ 100 ස්ථානෙට ඊටත් වඩා අඩු එකක් දා ගන්නවා. ඊට පස්සේ තියෙන ඊළඟ අඩු එක. 7නේ දාන්නේ. ඔන්න 7 දා ගන්නවා ඊළඟට. අනේ 5.
ඊළඟට දාන්න ඕනේ 5. අඩුම එකේ ඉඳන් ලියන්නේ 5. ඊළඟට දා ගන්නවා අපි කීයද 7. ඊට පස්සේ දා ගන්නවා එක ස්ථානෙට තමයි තියෙන ඉලක්කම වැඩිම ඉලක්කම දාන්නේ. අඩුම ඉලක්කම 10 ස්ථානෙට දැම්මා. ඊට පස්සේ තියෙන අඩුම ඉලක්කම දැම්මා කීයද? 100 ස්ථානෙට. ඊට පස්සේ තියෙන අඩුම ඉලක්කම දැම්මා 10 ස්ථානෙට. ඊට පස්සේ තියෙන වැඩිම ඉලක්කම තමයි එක ස්ථානෙට දැම්මේ. මොකද කරන්නේ දැන් මේ සංඛ්‍යා දෙක? එයාලා කියන්නේ අපිට එකතු කරන්න කියලා. ඔන්න එකතු කරමු. කොහොමද එකතු කරන්නේ? දැන් මේ සංඛ්‍යා දෙක මොනවද කරන්න ඕනේ පුතේ? එකතු කරන්න ඕන. හරි. 8යි 9යි 10යි. 8ට දෙකක් එකතු වුණාම මොක කීයද? 10යි. 10යි නම් මොකද කියන්නේ මෙතන එක ස්ථානයේ 10ක් තියන්න පුළුවන්ද පුතේ? එක ස්ථානයේ 10ක් තියන්න බෑ. එකේව විතරයි තියන්න පුළුවන්. ඒ කියන්නේ එක ස්ථානයේ 9ට යනකන් තිබ්බ හැකි 10ක් බෑ. එතකොට මෙතන අපි බිඳුව දාගෙන 10ක් අරන් යනවා 10 ස්ථානෙට. ඔන්න 10ේවම එකයි එතකොට මෙතෙන්ට එන්නේ. 10ේව. 10 ස්ථානයේ තියෙන 10 ගණක 10 බෝල නේ 10 ගොඩවල්. එතකොට 10 ගොඩවල් යන්නේ එකයි. එතකොට 7යි 5යි කීයද? 7යි 5යි 12යි අර එකත් එක්ක 13ක් තියෙනවා. 13ක් තිබ්බට මෙතන අපිට 13ක් තියන්න පුළුවන්ද? 9යි තියන්න පුළුවන් නේද? බෑ. එතකොට මොකද කරන්නේ? මෙතන 3 තියලා අපි ඉතුරු 10 සිය ස්ථානයට අරන් යනවා. ඉතුරු 10 සිය ස්ථානයට අරන් යනකොට කීයද? 10ව 10ක් අරන් යනවා අපි. 10ව 10යි කියන්නේ 100යි. නේද? ඔන්න දැන් මොකද කරන්නේ? මේ 10ව 10 මෙතෙන්ට අරන් යනවා. එතකොට 100ක් වෙනවා. 10ේවම 10ක් තමයි සිය ස්ථානයට අරන්. එතකොට 100ක් එකතු වෙනවා. එතකොට මේ 100ේවා 7කුයි 100ේවා 5කුයි 100ේවා 1කුයි එකතු වෙනවා. ආය 13ක් වෙනවා. ආය 13ක් එද්දි මෙතෙන්න 3 දැම්මා. ආය 100ේවම 10ක් 10 ස්ථානයට මෙතෙන්ට අරන් යනවා. නේද? එතකොට ඔන්න 100ේවා 10ක් කියන්නේ 1000යි 1000කුයි 8කුයි 8000කුයි 2000කුයි තමයි එකතු වෙන්නේ. මෙතන පේන්නේ නැති උනාට 1000කුයි 8000කුයි 2000කුයි එකතු වෙන්නේ නේද? ටීචර් කියලා දුන්නානේ. 2000කුයි ඒ කියන්නේ 2යි 8යි 1යි කීයද? 8යි 9යි 10යි 11යි. 11330ක් කියලා හැදෙනවා. ඔන්න 11000 දසදහසකුත් ආවා නේද? 11330යි උත්තරේ. එතකොට මෙතන ලියන්නේ 11330යි කියලා තමයි පිළිතුර. තේරුණාද එකතු කරපු හැටි මගේ පැටවුන්ට? තේරුණා නේද? අන්න එහෙම තමයි. අපි අර එකක් අරන් යනවා කිව්වට 7යි 5යි එකතු වුනහම 13 වෙද්දී 3 තියලා 10ේවම 10ක් තමයි සිය ස්ථානයට අපි අරන් යන්නේ. ඒ 10ත් එක්ක ඒ කියන්නේ 100ක්. 100කුයි 700කුයි 500කුයි තමයි එකතු වෙන්නේ. පේන්නේ නැති වුණාට අපි දන්නවා එතන සිය ස්ථානයේ තියෙන්නේ කියලා නේද? ඊට පස්සේ දහස ස්ථානෙත් එහෙමයි. දහස ස්ථානෙට අපි අරන් යන්නේ 100ේවම 10ක්. එතකොට 1000යි 1000යි 8000යි 2000යි එකතු වෙලා තමයි 11000 හැදෙන්නේ. එතකොට 11330යි අගේ. හරි. මෙන්න මේ ගැටලුව ටීචර් කිව්වා ලොකු වැඩි හින්දා කපා ගන්න කියලා. හරිනේ කැපුවා. ඔන්න. හරි දැන් ගණිතයට ලකුණු දාගමු. ගණිතයට මුළු ලකුණු 30ක් තියෙන්න ඕන නේද? කීයද ලකුණු 30යි? බලන්න දැන් ලකුණු 30 තියෙනවද කියලා. ලකුණු 30යි ගණන් වලට. ගණිතය ඉවරයි. නේද? ලකුණු 30යි. හරිද? ලකුණු 30යි ඕන. 30 කීයක් තියෙනවද? මේකට 4යි ලකුණු ඈ. මේකට 4ක් දෙනවා. ලොකුයිනේ මේ ගැටලුව. ඒකට ටීචර් 4ක් දෙනවා ලකුණු. ඒකට ලකුණු 4යි. කීයද තනුදී? 30 30ක් තියනවාද? very good. ඒක නම් වරදින්න බෑ ටීචර් උගන්වපු පාඩන්නේ 30යි දා. හොඳයි. කමක් නෑ වැරදුනත් කමක් නෑ. ටීචර් කියලා දෙද්දි හොඳට අහගෙන හිටියා. ඔන්න දැන් ඔයාලගේ ආසම පාඩමකට ආව පරිසරය. නේද? ආසම පාඩම. හරි. දැන් ඕකට කියාගෙන යන්න තමයි ටීචර් තියෙන්නේ නේද? චමාෂා. ඈ? චමාෂායි කීයද? ඔක්කොම ලකුණු පස්සේ ටීචර් මැසේජ් එකක් දාන්න ඕනේ ලකුණු. පළවෙනි දවසනේ අද. ටීචර් සතුටුනවල ලකුණු අහද්දි. ගණන වරදින්න බෑ ගණන් උගන්නපු ටිකමයි තිබ්බේ. හරි. 23 සිට 38 දක්වා එක් එක් ප්‍රශ්නයට සුදුසු පිළිතුර දී ඇති පිළිතුරු අතරින් තෝරා යටින් ඉරක් අඳින්න කියනවා. ගොවියාට අවශ්‍ය වන උපකරණයක් නොවන්නේ. ගොවියාට මොකද්ද? මෙන්න මෙතන හරියට දකින්න ඕන. නොවන්නේ කියලා අහන්නේ. ගොවියාට අවශ්‍ය වන උපකරණයක් නොවන්නේ මොකද්ද මගේ පැටවුනේ? දියාලුව දෙක පිළිතුර. පවසරා හරි දෙක දියාලුව. දැකත්ත ගොයන් කපන්න ඕන වෙනවනේ ගොවියට.
උදල් ඕන කුඹුර කොටන්න නේද? එතකොට දියාලුව ඕන වෙන්නේ නැහැ. ඒක තමයි වැරදි පිළිතුර. නොවන්නේ අහන්න. සිදුරු කැමරාවක් තුලින් ඔන්න ඔයාලා පරිසර පාඩමේ සිදුරු කැමරාවක් ගැන 4 වසරේදී ඉගෙනුවා. මතකද සිදුරු කැමරාව? සිදුරු කැමරාවෙන් බලද්දී යාලා අහනවා සිදුරු කැමරාවක් තුලින් යමක් දෙස බැලුව විට ඒ රූපේ උඩුකුරුවද පේන්නේ? උඩුකුරුව කියන්නේ රූපේ. දැන් මම ඉන්නවනම් මම උඩ අතට හැරිලා ඉන්නේ. මගේ කකුල් උඩ. මම පහළ. ඔළුව පහළ. එහෙම. යටිකුරුව කියන්නේ නේද? යටිකුරුව අතට හැරෙනවා. යටිකුරුව. එහෙම තමයි යටිකුරුව කියන්නේ ඔළුව පල්ලහැට රූපේ උඩ. උඩුකුරුව කියන්නේ උඩ අතටමයි. කිසිදු වෙනසක් සිදු නොවේ කියලා කියනවා. කිසිදු වෙනසක් වෙන්නේ නැලු. මොකද්ද පිළිතුර 24ට? සිදුරු කැමරා දෙක පිළිතුර නෑ පුතේ දෙක. සිදුරු කැමරාවකින් බලපුවාම පුතේ රූපේ යටිකුරුව තමයි පේන්නේ. මේකට පිළිතුර පුතේ දෙක. මේ හැම එකකටම පුතේ පරිසරයේ ප්‍රශ්න වලට ප්‍රශ්න 15 දැනට තියෙන මේ ඊට පස්සේ 30 ලකුණු දාන 30 ගානේ ලැබෙන්නේ එකලාන. දැන් මේවට දෙක ගානේ ලකුණු දාගන්න ප්‍රශ්න ඊට පස්සේ හම් වෙනවා දෙක ගානේ නෙමෙයි එක ගානේ. දැනට ඔයාලා දෙක ගානේ දාගන්න උකට. හරිද? හරි දෙක ගානේ නේ රීජ දීලා තියෙන්නේ. ඔව් දෙක ගානේ තමයි දීලා තියෙන්නේ. හරිද? යටිකුරුව තමයි පේන්නේ. ඔන්න ඊළඟ ගැටලුවට යමු. අපි ඉක්මනට රචනාවක් තියෙනවනේ අපිට නේද? ඊට පස්සේ මෙම ඔන්න ඔය පරීක්ෂණය මතකද? හැන්දකට ජලය ටිකක් දාලා ඉටිපන්දමක් තියලා රත් කරනවා. මතකද? ටීචර් තාම ඔයාලට ඔයාලගේ අලුත් බැච් එකනේ මගේ නේද මේ ඔයාලා? 5 වසරනේ ඔයාලට 4 ටීචර් උගන්වලා නැහැ. හරි කරලා ඇති සමහර ඉස්කෝලවල ඔය 4 වසර. හැන්දකට වතුර ටිකක් අරන් ඉටිපන්දමේ රත් කරනවා. නිකන් හිතන්න ඉස්කෝලේ කරේ නැහැ කමන්නේ. මම හැන්දක් අරන් වතුර ටිකක් තියලා ඉටිපන්දම උඩ තියලා රත් කරනවා. මොකද වෙන්නේ මගේ පුතේ? වතුර ටික උණු වෙලා මොකද වෙන්නේ? නැතුව යනවා. නැතුව යනවා කියන්නේ මොකද්ද? වතුර ටික වාෂ්ප වෙලා ගින් නේද? මොකද වෙලා තියෙන්නේ? කේතලයක වතුර උණු කරත් හූ ගාලා පැහෙද්දි මොකද වෙන්නේ? කේතලේ දිගටම අම්මා ලිපේ තියලා තිබ්බහම මොකද වෙන්නේ? ඈ නේ තනුදි? අම්මා ඔන්න කේතලේ ලිපේ තියලා ඔන්න වෙන වැඩ කරනවා අම්මට අමතක වෙනවා ලිපේ තියන්නේ කේතලේ. අම්මට අමතක වෙනවා ගෑස් ලිප වහන්න. නැත්තම් ලිපෙන් ගන්න බාන්න අමතක වෙනවා. එද්දි අම්මා දන්නේ නැහැ මොකද වෙන්නේ? වතුර ටික ඔක්කොම හිඳිලා. කියන්නේ වතුර ටික වාෂ්ප වෙලා. අන්න ඒ වගේ ඔය හැන්දේ තියෙන වතුර චුට්ට වාෂ්ප වෙලා. එතකොට ඕක රත් වෙන බව නෙමේ. ජලය රත් වෙන අතර හැන්ද මත ජලය ඉතිරි වෙන බවවත් නෙමේ. මොකද වෙන්නේ? ජලය වාෂ්ප වෙන බව තියෙන පරීක්ෂණයක් තමයි පුතේ මේකේ කරන්නේ. හරිද? ජලය රත් කළ විට ජලය රත් කරන්න මොකද වෙන්නේ? ජලය ටික වාෂ්ප වෙනවා. පැහෙන්න වාෂ්ප වෙනවා. හරිද? එතකොට පිළිතුර එකේ දෙක එක හරිනම් ලකුණු දෙකයි. හරි. ඊළඟ ගැටලුවට යමු. මොකද්ද ඊළඟ එක? ඖෂධයක් ලෙස මුල් භාවිතා කරන ශාකයක්. ඔන්න. දන්නවද ඔයාලා? පාවට්ට කියන්නේ ඖෂධයක්. කරපිංච කියන්නේත් ඖෂධයක්. සැවැන්දරා කියන්නේත් ඖෂධයක්. හැබැයි ඕකේ වැඩිපුරම මුල පාවට්ටවල මගේ පුතේ ගන්නෙ කොළ. ඔව් පබසරා කියන්න. කීයද පිළිතුර? 3. very good. පාවට්ට කියලා ගන්නෙ කොළ. කරපිංචවලත් කොළ ගන්නවා, කඳ ගන්නවා. සමහර අවස්ථාවලදී මුල ගන්නවා. බේතක් කරද්දි. හැබැයි වැඩිපුරම ගන්නෙ කොළනේ. සැවැන්දරාවල නම් පුතේ මුල තමයි ගන්නෙ. එතකොට සැවැන්දරා තමයි පිළිතුර. හරිද? හරි. ශාක කඳක් මත වැඩෙන ශාකයක් වන්නේ මොකද්ද? ශාක කඳක් මත වැඩෙන. එයාට වැඩෙන්න කඳක් ඕන. එක. හරි උඩ වැඩියා. හරි දරුවනේ හරි ඈ. හරි. ඔන්න ටීචර් ආවේ. ටීචර් පොඩ්ඩක් අසනීපයි. හරි. චන්ද්‍රිකා තාක්ෂණයේ පියා ලෙස සැලගෙන ඔන්න ඔක ඔයාලගේ පොතේ තියෙනවා පරිසරයේ වල චන්ද්‍රිකා තාක්ෂණය ගැන හොයාගත්තේ කවුද පුතේ? සර් අයිසැක් නිව්ටන්ද? නෑ. යා චන්ද්‍රිකා සම්බන්ධව හොයාගත්තේ නෑ. කවුද හොයාගත්තේ? ඊට පස්සේ ඊළඟ පිටුවට යන්නේ ආතර් ශ්‍රී ක්ලාක් මහතා තමයි චන්ද්‍රිකා පිළිබඳ වැඩිදුර අධ්‍යයනය කරේ. එතකොට පිළිතුර වෙන්නේ 2. මේක හරිනම් ඔයාලා ඔන්න ලකුණු 2ක් දාගන්න.
හරිද? පාස්කු දන්නවද පාස්කු ගැන? පාස්කු උත්සවයේ සමරන්නේ කවුද? ඉස්ලාම් අයද? නැහැ. බෞද්ධ අපි සමරනවද? නැහැ. අපි වෙසක් පොසොන් නේද? ඇසල ඒවා සමරන්නේ. හා ක්‍රිස්තියානි අය තමයි පාස්කු ඉරිදා මතක නේද? පාස්කු ප්‍රහාරය එල්ලුණා කියලා අදටත් තියෙනවා නේද ප්‍රශ්නයක්. මතකද? ඒක වරදින්න බෑ ක්‍රිස්තියානි බැතිමතුන්ගේ. නේද? පාස්කු ප්‍රහාරය ගැන හැම වෙලේම නිතර නිවුස් වලට කියනවා. පාස්කුස්කවේ සමරන්නේ කවුද? ක්‍රිස්තියානි අය. ඔන්න රූපයක් තියෙනවා අපි දන්න වීරවරයෙක් ඉන්නේ. කවුද මෙයා? මේක නම් පැහැදිලි නෑ. TB ජයා මැතිතුමාද CWW කන්නංගර මැතිතුමාද අනගාരിക ධර්මපාලතුමාද? මගේ පැටව හැමෝම අනගාരിക ධර්මපාලතුමා නෙවෙයි කියලා නම් ටක් ගාලා හොයා ගන්නවා. මොකද අනගාരിക ධර්මපාලතුමා නෙවෙයි. නේද? එතකොට කවුද? CWW කන්නංගර මැතිතුමා. යව දන්නවා. යව දන්නේ නැති වෙන්න බෑ නේද? හරි. ඔඩ යා හරිනම් ඔයාලා ලකුණක් දාගන්න. ලකුණු දෙකක් නේද? ලකුණු දෙකක් දෙනවා ටීචර්. හරි. ඊට පස්සේ මොකද්ද? බීජ හා දඬු මගින් පැලලවල ගෙවත්ත පාඩමේ ඕක උගන්වනවා. ගෙවත්ත පාඩමේ නෙමෙයි ශාක පාඩමේ. බීජ හා දඬු මගින් ගෙවත්ත පාඩමේ තමයි. බීජ හා දඬු මගින් පැල ලබාගත හැකි භෝගයකි. එක නේද? බීජ වලිනුයි දඬු වලින් කොස් වලින් බෑ. දඬු හිටෙව්වට පැලවෙන්නේ නෑ නේද? කරපිංච පුළුවන්ද? බෑ පැලවෙන්නේ නෑ. මොකද්ද උත්තරේ? නිවිති. නිවිති ඇට වලිනුත් පැලවෙනවා බීජ වලිනුත්. කඳත් අපි ගෙදර ওই නිවිති අම්මා ගෙනාපුවාම උයද්දි මොකද කරන්නේ අම්මා? ගිහලා හිටවනවා නේද කොළ ටික අරගෙන දණ්ඩ? උඹලා හිටවනවා නේද? ඒකනේ. ඒක තමයි උත්තරේ. ඒක හරිනම් ලකුණු 2යි ඈ. ඔන්න ලකුණු 2යි. ඊට පස්සේ බරක් පහළ දෙසට ඔන්න ඕන් අද මේ දවස්වල කතා වුණා ස්වාමින් වහන්සේලා ගැන මොකක් හරි නිවුස් බැලුවද ගෙදර? බබාලා නම් දන්නේ නැතුව ඇති. කප්පි. කදර ඩක්කුවක් වැඩිලා නේද? මතකද දැන් මේ ඊයේ පෙරේදා සිද්ධියක් වුණා. දන්නවද? ස්වාමින් වහන්සේලා අපවත් වුණා කියලා දන්නව නේද? ඒවත් කප්පි මගින් තමයි ඇදෙන්නේ. ඒ වගේ මොකද්ද මේ බරක් පහළ දෙසට ඇදීම. පහළටත් පුළුවන් උඩටත් පුළුවන්. මොකද වෙන්නේ? කප්පි මගින් අඳි විල් බැරෝ මොකද කරන්නේ? තල්ලු කරගෙන යන්නේ බරක් දාලා. නේ අඬුවේ මොකද? අඬුවෙන් කරන්නේ ඇදලා ගන්න එකනේ. බරක් පහළ දෙව. 3 තමයි පිළිතුර තනුදි. හරි. 3 කප්පි මගින් බරක් පහළ දෙසට ඇදීමට වඩාත් පහසු වෙන්නේ කප්පි. කප්පියට දාලා අදිද්දි ඔහොම. හරි. ඊට පස්සේ කෑමට කැමති නමුත් කෑමට නුසුදුසු. මම මොනවද ටීචර් ඊයේත් කිව්වේ? මොකද මේ දවස්වල කන්න එපා කිව්වා අයිස්ක්‍රීම්. නේද? අයිස් පැකට් ඔය බබාලා ඉස්කෝලේ ඇල්ල එහෙම එද්දී මොකද වෙන්නේ? කන්න හරිය ආසයි නේද? අයිස් පැකට් පාට කළ අයිස් පැකට් හොඳ නෑ වර්ණක නේ කලරින් දාලා දින ඕ පැකට් කන්න හොඳ නෑ. මැල්ලුම් කන්න අනේ හොඳයි. පුළුවන් තරම් මැල්ලුම් කන්න, ගොටුකොළ කන්න. මුකුළු වෙන ගොටුකොළ මතක ශක්තිය වර්ධනය වෙන කෑම. නේද? තැම්බපු එළවලු ಜಾති කන්න ඒවා හොඳයි. ගොටුකොළ කනවා නම් නිතර පුළුවන් තරම් ගොටුකොළ මුං යට කනවා නම් ඔයාලගේ මතක ශක්තිය වර්ධනය වෙනවා. බිත්තරවල කහමද නේද? හරි. ඊට පස්සේ මොකද්ද? ප්‍රමිති ලකුණක් නොවේ. මොකද්ද ප්‍රමිති ලකුණක් නොවේ? ප්‍රමිති ලකුණු මොනවද උතනින්? SLS සහතිකය ගැන ඔයාලා දන්නව නේද? SLS සහතිකය ගැන දන්නවා. ISO 9001 කියලා තියෙනවා. ISO සහතිකය. හැබැයි DSI කියන්නේ සහතිකයක්ද? නෑනේ. සපත්තු වර්ගයක් නේද? DSI කියන්නේ මොන හරි ප්‍රොඩක්ට් එකක නම. එතකොට DSI කියන්නේ ප්‍රමිති ලකුණක් නෙමෙයි. SLS සහතිකය ISO 9001 කියන්නේ ප්‍රමිති සහතික දෙකක්. භාණ්ඩවලට දෙන. DSI කියන්නේ පාරිභෝගික නාමයක්. අන්න 3. වැරදි එක අහන්නේ නොවේනේ අහන්නේ නොවේ. 3 පිළිතුර. ජලයේ ලක්ෂණයක් නොවන්නේ. මොකද්ද ජලයේ ලක්ෂණේ? ජලයට මොකද වෙන්නේ? වර්ණයක් ඇතද? එක වෙන්න බෑ. වර්ණයක් වන්නේ ජලයේ ලක්ෂණයක් මොකක්ද අහන්නේ? වන්නේ අහන්නේ. නොවන්නේ නෙමෙයි. වර්ණයක් ඇත කිව්වොත් ඒක වන්නේද? ජලයේ ලක්ෂණය ඔන්න ප්‍රශ්නේ හොඳට කියවන්න පැටලෙනවා. ජලයේ ලක්ෂණයක් වන්නේ. මොකද්ද? වර්ණයක් ඇත වෙන්නේ. එතකොට ලක්ෂණයක් නම් වර්ණයක් නැත. සුවඳක් නැත. ලක්ෂණයක් නම් රසයක් නැත. නේද? ලක්ෂණයක් වන්නේ අහන්නේ. රසද අපි ඕන් කියනවා කිවුල් රසයි ඒ වුණාට ජලයට රසයක් නෑ නේද? දෙක පිළිතුර වෙන්නේ පුතේ. සුවඳක් තියනවද ජලයට? නෑ සුවඳක් නෑ. මඩ ගඳයි ඒව වෙනයි. පොදු ජලයට වර්ණයක් නෑ, රසයක් නෑ, සුවඳක් නෑ. එතකොට පිළිතුර වෙන්නේ ජලයේ ලක්ෂණයක් වන්නේ රසයක් නැත කියන එක. වර්ණයක් තියනවද ජලයට? නෑ අවර්ණයි. ජලය අවර්ණයි. සුවඳක් නෑ.
හරි. එතකොට පිළිතුර 2. මේ ඔක්කොටම ලකුණු 2 ගානේ තමයි මගේ පැටවුනේ හම්බෙන්නේ. දෙකයි මේකටත් 2යි නේද? මේකටත් 2යි. හරි. ඒ ඔක්කොටම 2යි. එතකොට ලකුණු කීයද? පරිසරය ඉවරයිද එතකොට? ඉවරයි නේ. පරිසරය ටිකට තව තියෙනවා පරිසරය. නේද? ඉක්මනින් කල්ලිකුත් වෙන ආහාරය. හා මොනවද? ඔයාලා ගෙදරට කිරි පිටි ගේනවා, චීස් ගේනවා, යෝගට් තියෙනවා. මොනවද තනුදි? 3 යෝගට් තමයි ඉක්මනටම කල්ලිකුත් වෙන්නේ. යෝගට් තමයි. චීස් පොඩ කාලයක් තියෙනවා නේ කල්ලිකුත් වීමේ රේට් එක. දින 15ක් වගේ තමයි යෝගට් තියෙන්නේ. සමහර යෝගට් වර්ග දින 30ක් තියෙනවා. ඔය අඹේවෙල ඊට පස්සේ හයිලන්ඩ් වගේ ඒවා දින 15යි. ඒවා හොඳ යෝගට්. ඔය ජෙලටින් අඩු යෝගට්. හරිද? ඒවා කල්ලිකුත් වෙන්න ඉක්මනට කල්ලිකුත් වෙන යෝගට් තමයි අපි කන්න ඕනේ. ජෙලටින් එතකොට ඒ වගේ අඩු. ඔයාලා වැඩිපුර කනවා හයිලන්ඩ් යෝගට් වර්ග අඹේවෙල වගේ කන්න. එතකොට ඔය නිව්ඩේල් ඒ වගේ යෝගට් වර්ග මොකද? ඒවා දින 30ක් තියෙනවා. එතකොට ඒවා ජෙලටින් වැඩි ඒ වගේ. හරිද? ඒ යෝගට් වර්ගවල ජෙලටින් වැඩි. හරි. ඊළඟ ඇස මගින් පමණක් තොරතුරු ලබා දෙන මාධ්‍ය. ඇහෙන් විතරයි. කන් දෙකට ඇහෙන්නේ නෑලු. රූපවාහිනිය ඇහෙන් බලනවා කන් දෙකෙන් අහනවා. පුවත්පත ඇස් දෙකෙන් බලනවා කියවනවා විතරයි නේද? ගුවන් විදුලිය කන් දෙකෙන් අහනවා. මොකද වෙන්නේ? පුවත්පත තමයි මාධ්‍ය. ලේසි නේද අනේ පරිසරයේ පුතේ? එසි නේද? චුම්බකය කියන්නේ කාන්දමක්. චුම්බකයක් දන්නව නේද? ද්‍රව දෙකක් තියෙනවා මෙහෙම NS කියලා. නේද? NS කියලා ද්‍රව දෙකක් තියෙනවා. ඕකේ තියෙනවා ක්‍රියාකාරකම් ටීචර් උගන්වනම් පාඩම් වලදී. වීදුරු චුම්බකයට ඇදිලා ඉන්නේ නේද? වීදුරුව ඇදිලා ඉන්නේ ඇල්පෙනිති ආය කටු කියන්නේ 60 කටු. අපි සාමාන්‍ය කියන ඒවාට ආය කටු තමයි කියන්නේ 60 කටු කියලා කියනවා නේ ගෙදරදී. ඒව ඇදිලා යනවා චුම්බකයට කාන්දමට. වීදුරුව ඇදිලා යන්නේ නැහැ. ඊට පස්සේ මේකටත් 2යි මේකටත් 2යි මේකටත් 2යි. ඊට පස්සේ ඊළඟ එක මොකද්ද? ජල වාෂ්පයෙන් සාධන. අනේ හරිම ලේසි. ඔයාලා කාලා තියෙනවනේ කොකිස් කාලා තියෙනවා, අලුවා කාලා තියෙනවා, හැලප කාලා තියෙනවා. අම්මා කොහොමද හදන්නේ? හැලප වාෂ්පයෙන් තම්බන්නේ. ජල වාෂ්පයෙන් හැලප. කොකිස් තෙලේ බදින්නේ. අලුවා පිටි වලින් හදන්නේ නේද? පිළිතුර 3. හරි. පිළිතුර 3 වෙන්නේ. හරි. එතකොට ඒකට ලකුණු 2යි. ඔන්න පරිසරයේ ප්‍රශ්න ඔක්කොටම ලකුණු කීයද? 34ක් එනවද ලකුණු? 2 ගානේ ආවොත් 2 4 6 8 10 12 14 16 18 20 21 22 23 24 25 26 27 28 29 30 31 32 32ක් එනවනේ 34 නෙමෙයි නේද? 2 ගානේ આવොත් කීයක් එනවද පුතේ? කීයේ ඉඳන් කීයද තියෙන්නේ කියන්නකෝ? 23 ඉඳන් තියෙන්නේ. 1යි 2යි 3යි 4යි 5යි 6යි 7යි 8යි 9යි 10යි 11යි 12යි 13යි 14යි 15යි 16ක් තියෙනවා. නේද? 16ක් තියෙනවා 32යි. 32යි ලකුණු පරිසරයේ. පරිසරය ලකුණු 32යි. කාගේද 32ක් තියෙන්නේ? හරි. හොඳයි ලකුණු දාන්න ඕන ටීචර් chat box එකට. දාන්නකො ලකුණු ඊට පස්සේ ඕන් කරන්නම්. හරිද? අන්තිමට මයික් ඔක්කොගෙම ඕන් කරන්න ලකුණු කියන යමු. හරි ඔන්න ඔයාලා ආසම දේ තියෙනවා. මොකද තියෙන්නේ? මොකද තියෙන්නේ පුතේ? රචනාව. ආසම දෙයක් තියෙන මොකද්ද? මගේ අනාගත බලාපොරොත්තුව. මොකද්ද? මම අනාගතේ කවුරු වෙනවද? මට කවුරු වෙන්න පුළුවන්ද? මගේ අනාගත බලාපොරොත්තු යන මාතෘකාව යටතේ වාක්‍ය 3ක් ලියන්නලු. සෑම වාක්‍යයක්ම වචන 5කට නොඅඩු විය යුතුය. වචන 5කට වඩා අඩු වෙන්න බෑ. හරිද? ඊට පස්සේ උක්තාක්‍යත සම්බන්ධය සහ අක්ෂර වින්‍යාසය නිවැරදි වෙන්න ඕන. ඕනනම් එක හල් කිරීමක් හරි මොනවා ඇලපිල්ලක් හරි එකක් වැරදුනොත් ලකුණක් අඩු කරයි. හැබැයි ඊට වඩා වැඩියෙන් අඩු වුණොත් ලකුණු වාක්‍යයකට ලකුණු එක වාක්‍යයකට ලකුණු කීයක් හම්බ වෙනවද? 2ක් හම්බ වෙනවා. වාක්‍ය තුනට ලකුණු 6ක් හම්බ වෙනවා. හරිද පබසරා?
හරි. දැන් මගේ පැටවුනේ ඔන්න ටීචර් ක්‍රමයක් කියලා දෙනවා මුලින්ම රචනාව. දැන් මගේ බබාලා කවුරු වෙන්නද කැමති අපේ බබාලා? ගුරුවරු වෙන්න කැමති. ටීචර්ස්ලා වෙන්න කැමති නේද? ටීචර්ස්ලා කියන ගුරුවරු. ડોක්ටර්ස්ලා වෛද්‍යවරු වෙන්න කැමති. පයිලට්ලා වෙන්න කැමති. ඉංජිනේරුවරු වෙන්න කැමති. තව කවුද කැමති? හෙන්දියන් වෙන්න කැමතිද? එක එක අදහස් තියනවලු. එක එක ඒවා බබාලා මමවත් හිතන්නේ නැති ඒවාත් ඇති නේද? තාරකා විද්‍යාඥවරු වෙන්න කැමති නේද? තව කවුද කැමති? නෑ තනුදි කමෙන්ට් එකක් දාන්නකො මොකද්ද කියලා ටීචර් මේ මැසේජ් එකක් දාන්නකො. කවුද වෙන්න කැමති කියලා. හරි ඉස්සෙල්ලා රචනාව කියලා දුන්නාම අහන්න. හරිද? හරි කවුද වෙන්න කැමති නේ තියාරා. තියාරා කවුද වෙන්න කැමති? ගුරුවරියක්ද? very good ගුරුවරියක් නේද? චමල්ෂා කවුරු වෙන්නද කැමති? අපි හැමෝටම කවුරු හරි වෙන්න අදහසක් තියෙන්න ඕනේ. දැන් එතකොට මේ වර්තමානයේ පුතේ දැන් ඔය රචනාවල් ලියද්දි මගේ පුතේ ඔන්න ඕක ඔයාලගේ කටුවැඩ පොතේ ලියා ගන්න. මේ ටීචර් මේ පල්ලෙහා ලියනවා. රචනාව ලියද්දි මුලින්ම මගේ පුතා කටුවැඩ කොලයක් අරගෙන මොකද්ද මාතෘකාව කියලා ලියා ගන්න ඕන. මොකද්ද මාතෘකාව? හරිද? මොකද්ද මාතෘකාව කියලා ලියන්න ඕන. මොකද්ද මාතෘකාව දැන් මේකේ? මගේ අනාගත බලාපොරොත්තුව තමයි මාතෘකාව. මගේ අනාගත බලාපොරොත්තුව. අනාගත බලාපොරොත්තුව තමයි මාතෘකාව. මොකද්ද අනාගත බලාපොරොත්තුව මාතෘකාව. ඔයාලගේ රචනා ටික අර නම්බර් එකට දාන්න ටීචර් බලලා එවන්න. හරිද? ලියපු බබාලා මොකද නම්බරේ 97 77 117 94.03 නම්බරේට දාන්න ටීචර් බලන්න. දැන් ඔන්න ටීචර් රචනාව ලියන හැටි කියන්නේ මාතෘකාව. ඊට පස්සේ මොකද්ද? ඔන්න ටීචර් කියනවා මාතෘකාව. ඊට පස්සේ මාතෘකාව ලියව කාලය. මොන කාලයෙන්ද රචනාව ලියන්න තියෙන්නේ? කාලය. මොන කාලේද? වර්තමාන හෝ අනාගත කාලයෙන් අපිට ලිය හැකි. කරපු දෙයක් නෙමෙයි කරන්න ඉන්න දෙයක්. වර්තමාන හෝ අනාගත. අනාගත වර්තමාන කියන්නේ එකම තමයි. අනාගත වර්තමාන හෝ අනාගත කාලේ. කාලය ලියා ගන්න. ඊට පස්සේ අන්තර්ගත කරුණු. අන්තර්ගත කරුණු කියන්නේ මම රචනාවට මොනවද දාන්නේ? අන්තර්ගත කරුණු. දැන් කවුද ලියන්නේ රචනාව? මම ගැන ලියන්නේ. මගේ අනාගත බලාපොරොත්තු. එතකොට මම අනාගතයේ කවුරු වෙන්න කැමතිද? ඔන්න කාරණා තුනක්. වාක්‍ය තුනක්නේ ලියන්න ඕනේ. කටුවැඩ කොලේ මෙන්න මේක සටහන් කරන්න. එතකොට ඔයාගේ අරක වතන කොලේ මක ඉන්න ඕනේ නෑ නේද? හරි. ටක් ගාලා අපි මේක කතා කරමු. මොකද 4ට සිංහල පන්තියක් තියෙනවා. ඒ හින්දා ටීචර්ට යන්න වෙනවා ඉක්මනට. හරිද? ඊළඟ දවසේ රචනාවල් වෙනම හොඳට කියලා දෙන්නම් ටීචර්. හරිද මගේ පැටවුනේ? හරි. ඊට පස්සේ ඕක ලියා ගන්න මේ ගමම මාතෘකාව කාලය අන්තර්ගත කරුණු. මම කවුරු වෙන්නද කැමති? උඩ පළවෙනි එකට ලියනවා මම වෙන්න කැමති කෙනා. මම කවුරු වෙනවද? මම කවුරු වෙනවද ලියනවා. කවුරු වෙනවා කියලාද ලියනවා. කවුරු වෙනවද කියලා ප්‍රශ්නයක් අහලා කවුරු වෙන්නද කැමති කියලා ලියනවා. ඒ වාක්‍යයට මම කවුරු වෙන්නද කැමති කියලා ලියනවා. දෙකට මොකද? ඒ වෙන කෙනා වෙන්න මම කරන දේ නේද? මම කරන දේ ලියනවා. මම කරන දේ ලියනවා බලාපොරොත්තු ඉෂ්ට කරගන්න. මම කරන දේ ලියනවා. මගේ මේ අනාගත බලාපොරොත්තු වෛද්‍යවරියක් වෙන්න නම් මම මොකද්ද කරන්නේ? මොකද කරන්නේ? මම වෛද්‍යවරියක් වෙනවා කියලා හිතමු. මගේ අනාගත බලාපොරොත්තු වෛද්‍යවරියක්. මම අනාගතයේදී ඊටාම දක්ෂ. කවුද ඊටාම දක්ෂ? ශල්‍ය වෛද්‍යවරු එහෙම ඉන්න කැමතිනේ. ඊටාම දක්ෂ වෛද්‍යවරයෙකු වීමට බලාපොරොත්තු වෙමි කියලා ලියනවා. ඔන්න ඒ පළවෙනි වාක්‍යය. මම බලාපොරොත්තු වෙන කෙනා කවුරු වෙන්නද? ඊට පස්සේ දෙවෙනි එකේ මම කරන දේ මම ඒ ડોක්ටර් කෙනෙක් නැත්නම් වෛද්‍යවරයෙක් ගුරුවරයෙක් ඉංජිනේරුවෙක් වෙන්න මම දැන් මොකද කරන්නේ කියලා ලියන්න. මොකද්ද මම කරන්නේ? මම ඒ වෙනුවෙන් ඊටමත් උනන්දුවෙන් පාසල් වැඩ කරනවා නැත්නම් පොතපතේ වැඩ කරනවා. එහෙම ලියන්න පුළුවන් නේද පුතේ? තනුදි ලියහැකි නේද එහෙම? තිහාරා ලියහැකි නේද? මම ඒ වෙනුවෙන් ඊටමත් උනන්දුවෙන් උපරිම අදිෂ්ඨානයෙන් වැඩ කරනවා කියලා ලියහැකි. උපරිම අදිෂ්ඨානයෙන් හරි මම පාඩම් වැඩ හොඳින් ඉගෙන ගන්නවා කියලා හරි ලියහැකි. ඊට පස්සේ තුන්වෙනි එකට මොකද කරන්නේ? වෛද්‍යවරයෙක් වුණාම කරන දේ. මොකද වෙන්නේ? මගේ බලාපොරොත්තු ඉෂ්ට වුණාම මගේ බලාපොරොත්තුව ඉෂ්ට වූ විට බලාපොරොත්තුව ඉටු වූ පසු කරන දේ. ඉටු වූ පසු
කරන දේ ලියනවා. පසු කරන දේ. කරන දේ මේවා ලියා ගන්න. එතකොට ඔයාලට පැහැදිලියි. කරන දේ මොකද්ද? මම අනාගතේ ඔන්න මම වෛද්‍යවරියක් වුණා. මම මොකද කරන්නේ? වෛද්‍යවරයෙකු වී රටට වැඩදායි නේද? වැඩදායි ගුණගරුක. හොඳ ගුණගරුක වෛද්‍යවරයෙක් වෙමි. නේද? නැත්තම් කොහොමද වෙමි? අනාගත කාලයෙන් හරි වර්තමාන කාලයෙන් හරි අතීතයෙන් ලියන්න බෑ. උනේමි වෙලා නැහැ නේද? නේද? දැන් වර්තමාන කාලේ අනාගත කාලෙන් තමයි ලියවෙන්න ඕනේ. මොකද්ද? වෛද්‍යවරයෙකු වී මොකද්ද වෙන්නේ? මොන් ලියා ගන්න ඕක. වෛද්‍යවරයෙකු වී රටට ගුණගරුක හා සේවාවක් කිරීමට ගුණගරුක හා වැඩදායි මොන හරි වැඩදායි සේවාවක් කිරීමට මගේ එකම අදිෂ්ඨානයයි. නැත්තම් වැඩදායි සේවාවක් කිරීමට මම සිතමි. එහෙමත් ලිය හැකියි. සිතමි කියලා ලියන්න බෑ. වැඩදාය මේ අදිෂ්ඨාන කරමි කියලා ලිය හැකියි. අදිෂ්ඨානය මොකක් හරි තියෙනවා. එහෙම. ගුරුවරියක් වෙනවා නම් මොකද ලියන්නේ? කොහොමද ලියන්නේ? බබා ගුරුවරියක් වෙනවා නම් ඔන්න අතන වාක්‍ය තුන ලියන හැටි මේ ලියන්නේ. මේ කරුණු තුනක් ගන්න හැටි. වාක්‍ය තුනටම එකම ලියන්න බෑ මගේ පැටවුනේ. මම වෛද්‍යවරයෙක් වෙමි. මම වෛද්‍යවරයෙකු වී මම මෙහෙම කරන වෛද්‍ය කියන වචන දැම්මට හැම වෙලේම මොකද වෙන්නේ? ගුරුවරියක් ඒවට ලකුණු ලැබෙන්නේ නැහැ. වාක්‍යයට වචන පහක් තියෙන්න ඕන නේද? අලුත් වචන පහ. මගේ අනාගත බලාපොරොත්තුව කියන එක වාක්‍යයකට ගත්ත හැකි. මම අනාගතයේදී ඉතා දක්ෂ වෛද්‍යවරයෙකු වීමට බලාපොරොත්තු වෙමි. අන්න ලිය හැකි. නැත්තම් මම අනාගතයේ ඉතා දක්ෂ ගුරුවරියක වීමට බලාපොරොත්තු වෙමි. අන්න තියාර කැමතිලු ගුරුවරියක් වෙන්න නේද? මම අනාගතයේදී ඉතා දක්ෂ ගුරුවරියක වීමට බලාපොරොත්තු වෙමි. ඊට පස්සේ මම ඒ වෙනුවෙන් ඉතාමත් උනන්දුවෙන් උත්සාහයෙන් වැඩ කරමි. ඒ වෙනුවෙන් මම ඉතාමත් උත්සාහයෙන් වැඩ කරමි. නැත්නම් පාඩම් වැඩ කරමි. නැත්නම් ඉගෙන ගනිමි. මම ඒ වෙනුවෙන් ඉතාමත් උත්සාහයෙන් උනන්දුවෙන් ඉගෙන ගනිමි. ඊට පස්සේ තුන්වෙනි කරුණ වෛද්‍යවරයෙකු වී රටට වැඩදායි ගුණගරුක සේවාවක් කිරීම මාගේ යුතුයකම ලෙස මම අදිෂ්ඨාන කර ගනිමි. අන්න එහෙම ලිය. ගුරුවරයෙක් වුණාම මොකද? ගුරුවරයෙකු වී ගුරුවරයෙකු වී දරුවන් වෙනුවෙන් ඉතා උපරිම කැපකිරීම කිරීමට මම බලාපොරොත්තු වෙමි. නේද තියාරා? තියාරා වුන් ගුරුවරියක් වෙලා මොකද කරන්නේ? ගුරුවරියක් වී දරුවන් වෙනුවෙන් අනාගතයේදී මොකද කරන්නේ? අනාගතයේදී දරුවන් වෙනුවෙන් උපරිමයෙන් වැඩදායි දෙයක් කරනවා කියලා මම සිතමි. අන්න එහෙම සිතමි නෙමෙයි කරමි. සිතන එක ලියන්නේ කරමි. හරි. ඒක ලියමු නේද? ඕන් ටීචර් දැන් ලියන විදිය කිව්වා වාක්‍ය තුන ලිව්වේ නැහැ. මොනද වාක්‍ය තුන ටීචර් ලියන්න? වාක්‍ය තුන ලියන්න ඕනද? ඈ තියාරා ලියන්නද? ටක් ගාලා මම අනාගතයේදී ඕන ටක් ගාලා ලියමු ඈ. ටීචර් දැන් හතරට පන්තියක් තියෙනවා මේ ටීචර් නෙමෙයි තියෙන්නේ. පේපරේ ආයතනයේට මම ඉතා ඕනම ලියන්න. මම ඉතා දක්ෂ. මම වෛද්‍යවරයෙක් කියලා හිතාන තමයි ලියන්නේ. මම ඉතා දක්ෂ ගුණ යහපත්. කොහොමද ගුණ යහපත්? ගුණ යහපත් වෙන්නත් පුළුවන්. ඉතා දක්ෂ ගුණ යහපත් වෛද්‍යවරයෙකු. වරයෙකු හෝ වරියෙකු වෛද්‍යවරයෙක් මොකද? වෛද්‍යවරයෙක් වීමට බලාපොරොත්තු වෙමි. අකුරු හරියට ලියන්න දැන් ටීචර් ඉවර කරන්න ඕනේ ටීචර් ඉක්මනට ලියන්නේ හරිද? තිත තියන්න ඕන නැවතීමේ තිත. මම ඊතා දක්ෂ ගුණ යහපත් වෛද්‍යවරයෙක් වීමට බලාපොරොත්තු වෙමි. ඊට පස්සේ මම ඒ වෙනුවෙන් ඊතාම මමම තමයි මම ඒ වෙනුවෙන් ඒ ගුරුවරියක් වුණත් එහෙමයි පුතේ. මම ඒ වෙනුවෙන් මොකද්ද? ඊතාමත් මහන්සි වී ඉගෙන ගනිමි. මහන්සි වී ඉගෙන ගනිමි.
ගනිමි. එහෙම ලියගි. ඊට පස්සේ ඉස්සරහට මොකද වෛද්‍යවරයෙකු වී රටට අපේ රටනේ රටට ගුණදායි ගුණගරුක නැත්තම් ගුණදායි නැත්තම් රටට වැඩදායි කියලා ලියමු. රටට වැඩදායි සේවාවක් රටට වැඩදායි මොකද සේවාවක් කිරීමට බලාපොරොත්තු වෙමි. සේවාවක් කිරීමට ටීචර් එක්කම ලියන්න හරිද? බලාපොරොත්තු වෙමි. නැත්තම් අදිස්ථානය නැත්තම් මෙහෙම ලියමු. වෛද්‍යවරයෙකු වී රටට වැඩදායි සේවයක් කිරීම මාගේ අදිෂ්ඨානයයි. මාගේ අදිෂ්ඨානයයි. අලුත් වචනයක් එනවනේ නේද? අදිෂ්ඨානයයි. මාගේ ඉඳ අදිෂ්ඨානයයි කියලා ලිව්වම අවුලක් නැහැ. වැරදි නැහැ. මම කියලා තිබ්බොත් තමයි මේ වලින් අවසන් වෙන්නේ. ඔන්න ඔය වගේ ලස්සන අර්ථවත් වාක්‍ය පහක් ලියන්න ඕන. ගුරුවරයෙක් වුණත් ඕක අනිත් පැත්තට ලියයි. මම ඊතා දක්ෂ ගුණගරුක නැත්තම් ගුණ යහපත් ගුරුවරියක් වීමට බලාපොරොත්තු වෙමි. ගුරුවරියක් වීමට බලාපොරොත්තු වෙමි. මම ඒ වෙනුවෙන් ඊතාමත් මහන්සි වී ඉගෙන ගනිමි. වෛද්‍යවරයෙකු වී නැත්තම් ගුරුවරියෙකු වී රටට වැඩදායි සේවාවක් කිරීම මාගේ අදිෂ්ඨානය. ඔහොම ලියහැකි නේද? දැන් තේරුණාද රචනාව ලියන හැටි? රචනාවට ලකුණු 6යි රචනාවට ලකුණු 6යි. අක්ෂර වින්‍යාසය නිවැරදි තියෙනවා. ඔයාලා රචනාව අර නම්බර් එකට ටීචර් දාන්න. දැන් මුළු ලකුණු කීයද කියලා ඒ ගෲප් එකටම දාන්න. මට ලකුණු බලා ගන්න ඕනි. හරිද පැටවුනේ? මුළු ලකුණු 100න් කීයද? අමතර ලකුණු දෙක අකුරු වලට දෙන්නේ. හරි. මුළු ලකුණු කීයද 100න් කියලා. ඕක කොහොමත් 100ක් එනවා මුළු ලකුණු. පරිසරයට 32ක් එනවානේ. ඉතින් 30 විදියට තමයි ඇදුවේ. හරි. එහෙනම් මගේ පැටවුනේ ටීචර් අදට ගිහින් එන්න විනාඩි 10ක් පරක් වුණානේ සර්ගේ පන්තියේ නේද? එහෙනම් අපි ආය හම්බෙමු පේපර් ක්ලාස් එකේදී සිකුරාදා. හරිද? ඔයාලට මොනවාම හරි ගැටලුවක් ප්‍රශ්නයක් තියෙනවා නම් ඔක්කොම විස්තර 34ගේ 91යිලු. අර බිඳුවයි මොකද්ද? බිඳුවයි 77යි 917යි 94යි 0.3 නම්බර එකට මැසේජ් එකක් දාන්න. හරිද? 97යි නම් very good. 94යි හෝ 97යි 90යි. සංදීප්තගේ 90යිලු. very good. හරි. එහෙනම් ටීචර් ගිහින් එන්නම් මගේ පැටවුනේ. මගේ පැටව පරිස්සමෙන් ඉන්න. මගේ පැටවුන් හැමෝටම ආදරෙයි ටීචර්. එහෙනම් තෙරුවන් සරණයි හැමෝම පරිස්සමෙන් ඉන්න. හරිද? ආදරෙයි හැමෝටම. හරි.